ආවිෂ බොහෝ වේවා. වර්ණවත් විචිත්‍රවත් ජයග්‍රාහී දවසක් වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් දිනන රටකට චින්තනාවලෝකනය පිළිබඳව කතා කරන්නට අපි සූදානම් අද මේ නිදහස් ආමන්ත්‍රණයේ වැඩසටහනත් එක්ක. 15-16 වෙනි සියවස කියලා කියන්නේ ලංකාව ඉහෙන් ශාස්ත්‍රීයව පැවතිච්ච යුගයක් කාලවකවානුවක්. මේ රත්තරන් භූමිය 1505 දී ලොරෙන්සෝ ද අල්මේදා ඇතුළු කණ්ඩායමේ පය ස්පර්ශ වීමත් එක්ක දැඩි අභියෝගයට ලක් වෙනවා. එතෙන් පටන් වසර 443ක්. ඒ අතරතුරත් වසර 133ක් අපේ සුදු ජාතිකයන්ගේ යටත් වැසියන් හැටියට ජීවත් වෙන්න අපිට සිද්ධ වුණා. කෙසේ වුවත් මේ අවුරුදු 443ක කාලයේ ඇතුළතදී මේ රට සුදේශිකයන්ට නැවත අත්පත් කර දීම සඳහා මේ භූමියට ලේ හැලුවේ හෙළයින් 100ක් 200ක් නොවේ. කෙසේ වුවද මාතෘ භූමිය වෙනුවෙන් උදාරතර හැඟීමත් එක්ක මේ රට 1948 පෙබරවාරි මාස 4 වෙනිදා ඩොමිනියන් තත්ත්වෙන් උනත් සුදු ජාතිකයන්ගෙන් අපි නිදහස් වෙනවා. ඒ නිදහස්ව මේ ගෙවෙන්නේ 78 වන වර්ෂයයි. ඒ නිදහස උදා කරලා දීලා අවුරුදු 78ක් ඇතුළත අපි ලබාගත්තු නිදහසේ උපරිම ප්‍රතිඵලයේ භුක්ති විඳින්න පුරවැසියන් හැටියට රටවැසියන් හැටියට අපිට අවස්ථාව උදා වෙලාද තිබෙන්නේ. අද නිදහස් ආමන්ත්‍රණය තුළ අපේ මාතෘකාව ලැබූ නිදහස සැබෑ නිදහසක්ද? ලැබූ නිදහස තුළ අපි අපේක්ෂා කරන ලද දියුණුව පුරවැසියන් හැටියට නුසෙනම් රටක් හැටියට අපි දිනාගෙන තිබේද යන්න. මේ පිළිබඳව විෂයන් 3කට අදාළ විශේෂ ක්ෂේත්‍රයන්හි පරිණත පෞරුෂයන් තිදෙනෙකුට වැඩසටහනෙහි ආරාධිතයන් හැටියට අපි ආරාධනා කළා. එක් පාර්ශවයකින් ඉතිහාසය පිළිබඳව ඊටාම විශාලාකාරයට ශාස්ත්‍රීය දැනුමක් ඒ වගේම පරිවේශනාත්මක අධ්‍යයනයක් සහිත විෂය ප්‍රවීණයෙක් අපේ වැඩසටහනේ ආරාධිතමුත් එක් වෙනකොට තවත් පසකින් බස සංස්කෘතිය මාධ්‍ය මේ පුළුල් විෂයපතය ඇතුලේ වඩාත් ශාස්ත්‍රීය අධ්‍යයනයක් සහිත පරිවේශකයෙක් හැටියට මේ ක්ෂේත්‍රය තුළ අනන්තතාවය ගොඩනගාගත්තු විෂය ප්‍රවීණයෙක් අපේ වැඩසටහනේ ආරාධිතමුත් එක් වෙනවා. තවත් පසකින් පුරාණ ලංකාවේ සිවිල් ඉංජිනේරු සහ ගෘහ අලංකරණ තාක්ෂණයට අදාළව වඩාත් ශාස්ත්‍රීය සහ පරිවේශනාත්මක අධ්‍යයනයක් සහිත විෂය ප්‍රවීණයෙක් අද වැඩසටහනේ සම්පත්ධාරියෙක් වෙනවා. ඒ නිසා මේ විෂය ත්‍රිත්වය ඇතුලේ නිදහස් ආමන්ත්‍රණය තුල අපි බලාපොරොත්තු වෙන අනාගත චින්තනය වෙනස් කරන්න පුළුවන් බොහෝ දේ කතා කරන්න හැකියාව ලැබෙයි අප විශ්වාස කරනවා. අද වැඩසටහනේ ආරාධිත මුත්තන් හැටියට කොළඹ විශ්වවිද්‍යාලයේ සංවේදනා නිර්මාණ කලා අධ්‍යනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමන්ත හේරත් මහත්මයා අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ඉතිහාස අධ්‍යනාංශයේ මහාචාර්ය අනුත්තරා දේවී විද්‍යාලංකාර මහත්මයා අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ වගේම මොරටු විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංගික හල්වතුරු මහතා අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඔබ තිදෙනාම බොහොම ආදරයෙන් ගෞරවයෙන් වැඩසටහන වෙනුවෙන් පිළිගන්නවා. ආරම්භයේදීම මම හිතුවා අපේ ඉතිහාසය පිළිබඳව පිරික්සා බැලීම අපේ යුතුයකමක් කියලා. මහාචාර්යතුමීනි දැන් අපි නිදහස ගැන කතා කරනකොට අද වගේ දවසක අපි හැම වෙලේම උත්සාහ කරන්නේ මේ යටත් විජිතවාදයෙන් ගැලවීමෙන් අප ලබාගත්තු නිදහස පිළිබඳව කතා කරා. ඒක තමයි අද වගේ දවසක ප්‍රධාන සාකච්ඡාව නැතනම් අපේ ප්‍රධාන මාතෘකාව. මම හිතනවා අපේ වැඩසටහනටත් මේ නිදහස් ආමන්ත්‍රණයටත් ඒ පොදු ප්‍රවේශය අරගෙන අපි ඉදිරියට කතා කරගෙන යමු. ඇත්තටම අපි 48 ලබාගත් නිදහස ඉතිහාසයට අනුව ඔබතුමී විග්‍රහ කරන්නේ කොයි විදිහටද? 1948 අපි නිදහස ලබාගත්ත කියන එකට කලින් මම කැමති ඉතිහාසඥයෙක් වශයෙන් ඊට පෙර යම්කිසි අවස්ථාවලදී අපේ නිදහස් අරගල ඇති වුණා. අපි කතා කරා දැන් සිතාර කිව්වා විදිහටම පෘතුගීසි යටත් වීතියක් විශේෂයෙන් වෙරළබඩ තීරයේ අපිට යටත්ව තින්නකොන කාලෙදී ඒකට විරුද්ධවත් යම් යම් අරගල ඇති වුණා. ලන්දේසියෙන් මුහුදුබඩ ප්‍රදේශ පරිපාලනය කරන කාලෙත් ඔවුන්ට විරුද්ධවත් යම් යම් අරගල ඇති වුණා. දැන් මේවා පුළුල් අර්ථයෙන් අපි නිදහස් සටන් විදියට හැලකුවේ නැති වුණාට යම්කිසි විමුක්තියක් උදෙසා තමන්ගේ යම් අයිතිවාසිකමක් වෙනුවෙන් තමයි ඒ අරගල ඇති කළේ. ඊට පස්සේ අපි ඔක ලොකුවටම දකින්නේ විශාල වශයෙන් අපි දකින්නේ 1948 නිදහස ලැබෙන්න කාල සීමාව වෙනකන් ඇති කරපු ජාතික නිදහස් ව්‍යාපාර මේවා තමයි අපි ඒ හරහා ලැබිච්ච නිදහස තමයි අපි අගය කොට සලකන්නේ මේ 1948 දී අපි පෙබරවාරි 4 නිදහස ලැබුවා කියලා. ඇත්තටම අර කිව්වා වගේ මේ ලැබූ නිදහස නිදහසක්මද කියන ප්‍රශ්නය තියෙනවා. දැන් මේ සම්බන්ධයෙන් ඇත්තටම ඊටාම හොඳ විග්‍රහයක් කරපු කෙනෙක් තමයි ওই 20 වෙනි සියවසේ හිටපු ලිබරල් මතවාදියෙක් වෙන අයිසයියා බර්ලින්.
ඔහුගේ තියෙනවා two concepts of liberty කියලා. ඔහු ඒක කතා කරනවා. මේ යටත් විහිිතවාදී තත්වයෙන් නැත්නම් අධිරාජ්‍යවාදී තත්වයෙන් කිසියම් කෙනෙක්ව යටත් කරගෙන මර්ධනය කරලා ඒකෙන් නිදහස ලැබීම ඍණාත්මක නිදහසක්. ඒක නිදහසක් විදියට සලකන්න බෑ. ඒ ඍණාත්මක නිදහස තුළ ඔහු දකින්නේ ඒ ලැබිච්ච දේවල් නිදහසක් විදියට භුක්ති විඳිනවද මිනිස්සු. මොකද අපි ඒවම තමයි නැවත ගෙනියන්නේ. හැබැයි ඒ වගේම ඔහු තවත් අදහසක් දෙනවා. ඒක ඔහු දක්වන්නේ නෙගටිව් ෆ්‍රීඩම් කියලා. තවත් අදහසක් ඔහු කියනවා පොසිටිව් ෆ්‍රීඩම් නැත්නම් ධනාත්මක නිදහස. ඒ ධනාත්මක නිදහස කියන්නේ තමන්ට පුද්ගලයෙක් වශයෙන් ගත්තොත් අපිට සුව කැමැත්තෙන් දේවල් කරන්න අවශ්‍ය වටපිටාවක් විමුක්තියක් සමාජයේ තියෙනවද? දැන් මේ දෙක අතර තියෙනවා ප්‍රශ්නයක්. නිදහස් වෙච්ච රටක් තුල තමන්ට ඕන විදිහට වැඩ කරන්න පුළුවන්ද? දැන් 1948න් පස්සේ අපි දැන් අවුරුදු 78ක් නිදහස දිනාගත්තා කියලා කිව්වට අපිට ආර්ථික වශයෙන් අපි තාම අර පරණ මොඩලයටම තමයි යන්නේ. ඒ ආකෘතියමයි අපි ගමන් කරන්නේ. එතකොට අපිට ආර්ථික තීන්දුව తీරන ගන්න නිදහසක් නැහැ. ඒ වගේම තමයි දේශපාලනික වශයෙන් අපි දන්නවා බ්‍රිතාන්‍ය යටත් වීතියක්ව පැවති කාලෙදී පක්ෂ ක්‍රමය හඳුන්වලා දුන්නා. ඔය පක්ෂ ක්‍රමය හරහා තමයි අද අපි දේශපාලනය කරන්නේ. එතකොට ඒකෙන් විනිර්මුක්ත වෙලා ස්වාධීනව හිතන්න අපිට හැකියාවක් නැහැ. අදත් අපි යන්නේ දැන් අපි දන්නවා ඡන්දයක් තියෙනකොට පක්ෂ කීයක් බිහි වෙනවද? සමුදායක් බිහි වෙනවා. එතකොට ඒකම තමයි අපි මේ ගෙනියන්නේ. ඊළඟට අපි ගත්තොත් සමාජීය වශයෙන් අපිට කියන්න පුළුවන් ද අපේ දෙයක් කියන හැඟීමක් ඇති දෙයක්. දැන් මේක තමයි අර අයිසයියා බර්ලින් කියන්නේ මේක ඇත්තටම ඍණාත්මක නිදහසක්. මේකේ නිදහස කියන වචනය පමණයි එතන තියෙන්නේ. නමුත් ඇත්ත වශයෙන්ම නිදහස කියන එකෙන් අදහස් වෙන්නේ කිසියම් බලපෑමකින් තොරව අපිට කටයුතු කරන්න පුළුවන්කම. දැන් අපි අනිත් පැත්තෙන් බලමු. දැන් අපි නිදහස ලැබුවා. හැබැයි මේ නිදහස තුළ අපිට පුළුවන් ද ජීවත් වෙන්න අපිට ඕනේ විදිහට. මම කිව්වා වගේ අපි ධනාත්මක නිදහස පැත්තෙන් ගත්තොත් අපිට ස්වාධීන විදිහට සමාජයේ අනුගත යම් ආචාර ධර්මානුකූලව අපේ පැවැත්ම ගෙනියන්න පුළුවන්. අපිට වැඩක් කරගන්න ගියාම අල්ලසක් දෙන්න වෙන අවස්ථා දැකලා තියෙනවා. පායතන පරිපාලනය වෙනකොට ඒ ආයතනවල ක්‍රියාකාරකම් වලදී අපි කොච්චර තාඩන පීඩන වලට ලක් වෙනවද? දැන් මේක තමයි ඔහු කියන්නේ වඩාත්ම වැදගත් වෙන්නේ. අර ජාතික වශයෙන් ලබන නිදහස තුල අර මිනිස්සු අර විදියට පීඩාවට පත් වෙනවා නම් ඒක නිදහසක් වෙන්නේ කොහොමද? ඉතින් අන්න ඒක තමයි මං හිතන්නේ ගොඩක් වෙලාවට අපි කොතරම් නිදහස සැමරුවා. නිදහසක් කියන එක සමරන්න ඕනේ දෙයක්. මොකද අපි එතන සමරන්නේ ඒකට සම්බන්ධ වෙච්ච ජාතික වීරවරයෝ ඉන්න පුළුවන්. ඊළඟට ඒකට ඒ වෙනුවෙන් වැඩ කටයුතු කරපු යම්කිසි ක්‍රියාවලියක් තිබුණානේ. ඒක අපි ස්මරණය කරන්න ඕනේ. හැබැයි ගැටලුව තියෙන්නේ මොනදී අපි ස්මරණය කළා සැමරුවත් අපිට අර නිදහස කියන එක භුක්ති විඳීමේදී අර ප්‍රශ්න දෙකට අපි තාමත් මුහුණ දෙනවා. ඉතින් ඒක නිසා මේක අපේ රටට විතරක් නෙවෙයි ගොඩක් වෙලාවට 1940 ගණන් වල 45න් පස්සේ යටත් වීතවාදයෙන් අධිරාජ්‍යවාදයෙන් නිදහස ලැබු බොහෝ රටවල් වර්තමානයේ අපි හඳුන්වන තුන්වෙනි ලෝක රටවල් වෙන්න පුළුවන් සංවර්ධනය වෙමින් පැවති රටවල් වෙන්න පුළුවන් මේ හැම නමකින්ම හඳුන්වන්නේ මේ හැම රටක්ම මුහුණ දෙන පොදු යථාර්ථයක් මේක. ඒ වගේම තමයි අපි හිතනෝනේ දැන් සමහරවිට මව් රාජ්‍යයන් එහෙම නැහැ කියලා. දැන් ඇමරිකාව කියන්නේ යම් නිදහසක් ලැබපු රටක්. නමුත් ඒකෙත් ඔය කියන ගැටලුව තියෙනවා. ඒ නිදහස තුල Tamanට කැමති විදිහට ජීවත් වීමට නොහැකියාවක් තියෙනවා. ජාතියක් වශයෙන් සමරන නිදහස තුල පුද්ගල බද්ධව පුද්ගලයෙක් වශයෙන් Tamanට නිදහසක් නොමැති වීම කියන එක ලොකු අර්බුදයක්. හිතාදර ප්‍රේක්ෂකයනි අපි ඔබට සිහිපත් කරනවා අද නිදහස පිළිබඳව දිගින් දිගටම විවිධ වැඩසටහන් පිළිබඳව ඔබට අත්දැකීම් ඇති නැත්නම් ඔබට ඔබේ ආයතනික මට්ටමින් හරි සමාජීය මට්ටමින් හරි නිදහස් පිළිබඳව උළෙලක් උත්සවයක් සම්බන්ධයෙන් යම්කිසි අත්දැකීමක් ඇති මේ සියල්ල එක අපේ වැඩසටහන හරහා අපි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමහර විටක ඔබ අද දවස පුරා අත් නොවිඳි ඔබ දවස පුරා නෑසු කතාවක් වෙන්න පුළුවන්. සමහර විට ඔබ දැනටමත් හිතමින් ඉන්න වේදිකාවක කතා නොකළ මාතෘකාවක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඉතා ආදරෙන් ඔබට ආරාධනා කරනවා මේ නිදහස් ආමන්ත්‍රණීය වැඩසටහන හරහා අපි ඔබට ලබා දෙන උත්සාහ කරන සහ මේ අපි කතා කරන අදහස ඔස්සේ අලුත් ලෝකයට නැවුම් ලෝකයට ඔබව අලුත් කරන්න පුළුවන් කෝණයකින් වැඩසටහන ආරම්භ කියලා අපි ඔබට ආරාධනා කරනවා. මහාචාර්යතුමනි මම මේ එතුමියගේ පැහැදිලි කිරීමත් එක්ක ඔබතුමා විතර හැරෙන්නේ. දැන් නිදහස කිව්වහම අපි මේ කතා කරේ මේ
සුදු ජාතිකයන්ගෙන් නැත්නම් මේ අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් වෙමනේ. හැබැයි මෙතුමිය අවසානයේදී කරගෙන ආව නිදහස කිව්වහම මේක පුද්ගලබද්ධයි. ඒ පුද්ගලබද්ධ නිදහස නැති වුණොත් එහෙනම් අපි ලබාගෙන ජය මොකක්ද කියන එක. මම මේ ප්‍රශ්නේම තවත් පැත්තකින් ඔබතුමාගෙන් අහුවොත් නිදහස විවිධ දෙනා විවිධ පරයාවලෝක ඔස්සේ විග්‍රහ කරන්න පුළුවන්. ඔබතුමාගේ අත්දැකීමත් එක්ක ඔබතුමා කොයි විදිහටද නිදහස විග්‍රහ කරන්නේ? ඒක පුද්ගලිකව, ඒ කියන්නේ පුද්ගලබද්ධ වෙන්න පුළුවන් නැත්නම් ජාතියක් හැටියට රටක් හැටියට වෙන්න පුළුවන්. ඔව් ඇත්තටම අපි ඊටාම හොඳ මේ ద్వාරයකින් ප්‍රවේශ වුණයි කියලා මට හිතෙනවා. මොකද අද මේ කතා කරන දවසේ හැමදෙනාම නිදහස පිළිබඳව විවිධ අදහස් සුදහස් ඒ වගේ මේ පිළිබඳ සංවේදීතාව ඇති වෙන දවසක්. මොකද අපි 48 පෙබරවාරි 4 වෙනිදා නිදහස ලැබුවා. 72 මැයි 22 වෙනිදා ජනරජයක් බවට පත් වුණා. ඉතින් මේක මේ පසුබිම තුල තමයි අපි කතා කරන්නේ. ඒ නිසා මම හිතන්නේ හොඳ ద్వාරයක් අපිට ලැබුණා, ප්‍රවේශයක් ලැබුණා. ඒ වගේම මම හිතනවා මේ නිදහස කියන දේ ඉතාම මේ බහුමානීය සංකල්පයක්. ඒ කියන්නේ විවිධ මාන ඔස්සේ අපිට ඒකට පිවිසෙන්න පුළුවන්. ඒ බහුමානීයත්වය. අනිත් ඒ තමයි බහුවෛශ්වික දෙයක්. ඒ කියන්නේ විෂය ක්ෂේත්‍ර ගණනාව ඔස්සේ අපිට මේකට පිවිසෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ තියෙන අනිත් ඒ බහුවෛශ්විකත්වය අනිත් එක අර්ථ බාහුල්‍යය. ඒ කියන්නේ අපිට විවිධ අර්ථ දෙන්න පුළුවන් නිදහසට. විවිධ අර්ථ දක්වමින් මොකද ඒකේ තියෙන මේ අනිර්වචනීය ස්වභාවයම තමයි එකකින් අදහස් වෙන්නේ. ඒ කියන්නේ විවිධ අර්ථ අපිට නිදහසට දෙන්න පුළුවන්. අනිත් කාරණය තමයි මේකේ තුල තියෙන සංකීර්ණත්වය. මේක තාම සංකීර්ණ සංකල්පයක්. ඒ කියන්නේ නිර්වචනය කරන්න අමාරුයි. විවිධ පරයාලෝක ඔස්සේ ඔබ කලින් කිව්වා වගේ විවිධ දෘෂ්ටි කෝණ ඔස්සේ මේකට පිවිසෙන්න පුළුවන්. අනිත් එක මේක සාපේක්ෂයි. සාපේක්ෂකත්වය. කෙනෙකුගේ නිදහස තවත් කෙනෙකු අපේක්ෂා කරන දේට වඩා වෙනස්. ඒ නිසා මේ කියන ස්වලක්ෂණ characteristics ඒ කියන්නේ බහුමානීයත්වය, බහුවෛශ්විකත්වය, අර්ථබාහුල්‍ය, සංකීර්ණත්වය, සාපේක්ෂකත්වය මේ කියන ලක්ෂණ මේ තුල තියෙනවා. ඒ නිසා නිදහස කියන දේට විවිධ දොරටු ඔස්සේ අපිට එන්න පුළුවන්. දැන් එකක් තමයි මේක තුල තියෙන දාර්ශනික පිවිසුම. නිදහස සංකල්පයක් හැටියට කොහොමද? ඊළඟ බොහෝ විට අපි කතා කරන දේශපාලනික නිදහස. රටක් හැටියට, සමූහයක් හැටියට, ප්‍රජාවක් හැටියට ඒ විදිහට. ඊළඟ ආර්ථික වශයෙන් අපි ලබන නිදහස. අපිට නිදහසේ උපයාසපයා ගන්න තියෙන නිදහස, වියදම් කරන්න තියෙන නිදහස, අපිට අපේ හැකියාවන් වලින් ප්‍රයෝජන ගන්න තියෙන නිදහස. ඒ ආදි වශයෙන් ආර්ථික වශයෙන් අපිට තියෙන නිදහස. ඊළඟට දැන් මං විශේෂයෙන් ආයත් වන ක්ෂේත්‍රය ගත්තොත් සංස්කෘතික වශයෙන් තියෙන නිදහස. ඒක ඊටම පළල්. ඒ කියන්නේ දැන් අපි ජන වර්ගයක් ආගමික කණ්ඩායමක් හැටියට ගත්තොත් ඒ අයට තම සංස්කෘතීන් පවත්වාගෙන යන්න තියෙන නිදහස. තමන්ගේ ඇදහිලි විශ්වාස ආදිය සඳහා තියෙන නිදහස. ඒක අපිට ආගමික නිදහස කියලා කියන්නත් පුළුවන්. ඊළඟට කලා ශිල්ප. ඒ කියන්නේ නිර්මාණාත්මක වශයෙන් කලාකරුවන් වශයෙන් අපි අලුත් දේවල් නිර්මාණය කරන සාහිත්‍ය කලාකෘති, සංගීත කලාකෘති, විවිධාකාරයේ කලාකෘති නිර්මාණය කිරීම සඳහා කලාකරුවන්ට, සාහිත්‍යකරුවන්ට, කවීන්ට, ගීත රචකයන්ට, සිනමාකරුවන්ට, නාට්‍යකරුවන්ට තියෙන නිදහස. ඒක බොහෝ වෙලාවට සම්බන්ධ වෙන්නේ අපේ පරිකල්පනයත් එක්ක. ඒ කියන්නේ අපේ පරිකල්පනය කියන එක ඒකට සීමාවක් නැහැ. ඒ නිසා ඒ නිදහස. ඊළඟට අපි ගත්තොත් සමාජීය වශයෙන්, පුරවැසියන් වශයෙන් අපිට තියෙන නිදහස. ඒ කියන්නේ සාමූහිකව අපි අත්විඳින නිදහස සහ පුද්ගල නිශ්චිතව, ඒ කියන්නේ පුද්ගලයන් වශයෙන් අපි අත්විඳින නිදහස. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් අපි සමාජයක් හැටියට අපි කොච්චර නිදහසක් භුක්ති විඳිනවද? තනි කේවල පුද්ගලයන් හැටියට කොයි වගේ නිදහසක් අපි
භුක්ති විඳිනවද කියන එක. දැන් උදාහරණයක් හැටියට ගොඩ අපි පවුල තුල අපි අපේ ජීවිත කාලය තුල අපි නොයෙක් අවස්ථා පහු කරනවා. එතකොට අපි මේ අවස්ථාවල අපි යම් නිදහසක් භුක්ති විඳිනවා. ඒ නිදහස වගේම අපි යම් සීමාවල් එක්ක අපිට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ආයතනික වශයෙන් ඒ වගේම අපි ආයත් වන සංස්කෘතිය, ආගම ධර්ම, දෙහිලි විශ්වාස ආදිය සහ අනිකා සමග ගනුදෙනු කිරීමේදී අපි පවත්වා ගන්නා වූ විවිධ සීමාවල්. මේ හැම එකක්ම අපේ පුද්ගල නිදහස කියන එක පිළිබඳව අපිට යම් කිසි මාවතක් පෙන්වලා දෙනවා. ඉතින් ඒ නිසා දැන් සමූහයක් හැටියටත් පුද්ගලයෝ හැටියට තනි පුද්ගලයෝ හැටියටත් ඒ නිදහස සාපේක්ෂයි. ඉතින් එතකොට මේ විදිහට විවිධ ඒ කියන්නේ දාර්ශනික වශයෙන් ගත්තත් ආගමික සංස්කෘතික වශයෙන් ගත්තත් දේශපාලනික වශයෙන් ගත්තත් ආර්ථික වශයෙන් ගත්තත් පුද්ගල බද්ධව ගත්තත් මේ නිදහස කියන දේ හරිම සාපේක්ෂයි. ඒ කියන්නේ දැන් ඔබ මේ මොහොතේ අපේක්ෂා කරන නිදහස සමහරවිට ඔබට වැදගත් නොවෙන්න පුළුවන් ජීවිතේ තවත් අවස්ථාවකදී. ඒ වගේම ඔබ ජීවත් වන පරිසරය අනුව දැන් අපිට ඇත්තම සමහරවිට හිතෙනවා මේ අපි නිදහසක් භුක්ති විඳිනවද කියලා. මොකද අපි දන්නේ නැහැ ඒකේ වටිනාකම. සමහරවිට අපිට මේ කියන නිදහස නොලැබුණොත් එහෙම තමයි අපිට තේරෙන්නේ මේ නිදහසේ තියෙන අගේ වටිනාකම මොකද්ද කියලා. හරි? ඊළඟට දැන් අනිත් පැත්තෙන් ගත්තොත් දැන් හිතන්නකෝ දැන් අපිට කතා කරන්න ප්‍රකාශනයේ නිදහසක් තියෙනවා. ඒ කියන්නේ අදහස් ප්‍රකාශ කරන අපිට නිදහසක් තියෙනවා. භාෂණයේ නිදහසක් තියෙනවා. ඊළඟට අපිට ඉන්ෆර්මේෂන් අපිට තොරතුරු සඳහා අපිට යම් අයිතියක් තියෙනවා කියලා අද ඒක පිළිගන්න. අධ්‍යාපනයේට අයිතියක් තියෙනවා. ඒතර ඒ නිදහස අපිට තියෙනවා. දැන් ඒ වගේ අර භාෂණයේ ප්‍රකාශනයේ අපිට ගමනාගමනේ මේ වගේ නිදහස අපිට දැනෙන්නෙත් නෑ අපි මේ නිදහස භුක්ති විඳිනවා කියලා. හැබැයි ඒක අපිට යම් මොහොතක අහිමි වුණොත් අපිට තේරෙනවා අපිට නිදහසක් නෑ නේද කියලා. ඉතින් අන්න ඒ නිසා මම හිතන්නේ මේ නිදහස විවිධ ద్వාර ඔස්සේ පිවිසෙන අතරම අපිට මේ නිදහස වඩා සමාජයක් හැටියට අර්ථ සම්පන්න කරගන්නේ කොහොමද කියන වගකීම. ඒ කියන්නේ අපිට මේ නිදහස කොච්චර වටිනවද කියන එක සහ ඒ නිදහසින් අපි මොනවද කරන්නේ කියන එක. මේක තමයි මම හිතන්නේ වර්තමානයේදී ඒ වගේම අපේ අනාගතය හා සම්බන්ධවත් බැලුවොත් අපි එක් අවස්ථාවලදී භුක්ති විඳින නිදහස අපි අතරම භුක්ති විඳිනව නෙමෙයි. අපි අත්විඳිනවා. ඒ නිදහස කොච්චර අර්ථයක් අපිට ඒක දෙන්න පුළුවන්ද කියන එක පුද්ගල බද්ධවත් සමාජීය වශයෙන්ුත් අපි ටිකක් ගැඹුරින් කල්පනා කරලා විශ්ලේෂණය කරලා බලන්න ඕනේ කියන එක තමයි මගේ අදහස. දැන් ඔය විදිහට හිතන්න පුළුවන් නැත්නම් චින්තන රටාවක් අපි කොයි විදිහටද සකස් කරගන්න ඕනේ මේ තාක අවුරුදු 78ක් ඇතුළත එලෙස නිදහස් චින්තනයක් එක්ක අපිට ඉස්සරහට යන්න පුළුවන් කමක් නොලැබුණා නම් අපි දැන් ඉඳන් වෙනස් වෙමු කියන ආරාධනාව තමයි අපි නිදහස් ආමන්ත්‍රණ වැඩසටහන තුළදී ඔබට ආරාධනා කරන්නේ. මහාචාර්යතුමනි දැන් මෙතුමා පැහැදිලි කරා අපිට නිදහස කොයි විදිහට ප්‍රභේදයට තේ ගත්තාම අපිට පුද්ගල පද්දව Tamanට ගැළපෙන විදිහට නැත්නම් Tamanට අවශ්‍ය විදිහට නිදහස අපි භුක්ති විඳිනවා නම් ඊට අදාළ අනුශීර්ෂ මොනවද කියන කාරණේ. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් ඔබතුමාගෙන් අහනවා. දැන් රටක නිදහසත් පුද්ගල දියුණුවට පුද්ගලයාව ගොඩනංවන සංවර්ධනය කරන්න බලපාන. අනෙක් අතට පුද්ගලිකව නැත්තම් මේ පුරවැසියන්ගේ නිදහස රටේ දියුණුවටත් බලපාන. එතකොට මේ දෙක වෙන වශයෙන් යන්න බෑ. මේ දෙක එකම රේඛාවක එකම ගමන් මාර්ගයක තමයි අවතීර්ණලා තියෙන්නේ. ඇත්තටම රටේ නිදහසත් පුද්ගල නිදහසත් මේක මාර්ග දෙකක් නොවි එකක් වීමේ ප්‍රතිඵලය කොයි වගේ තැනකට රටක් හෝ රටවැසියන්ව අරගෙන යන්න පුළුවන්කම තියෙනවද? මම කැමති ඒ ඇතුළටම මිනිසුන්ගේ බුද්ධිමය නිදහස කියන එක රටේ සංවර්ධනයට පාදක වෙන කාරණයක් මේ කොටසටම ඔබතුමා එකතු කරලා පැහැදිලි කරනවා. ස්ථාර හොඳ තැනකට අරගෙන ගියේ මම හිතන්නේ සමන්තය අනුතරයි දෙන්නම සඳහන් කරපු කතාව ඇතුලේ මට අර හයිලයිට් කරන්න එක පොයින්ට් එකක් තියෙනවා. මොකද නිදහස කියන එක සාපේක්ෂයි. ඒතර අපි හැමෝම කතා කරන්නේ මේ සාපේක්ෂ නිදහසක් ඇතුලේ. නමුත් සාපේක්ෂ නිදහස ඇතුලේ අපිට බොටම් ලයින් එක නැත්නම් බෙන්ච්මාර්ක් එකක් නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. මම ඒක ගැන තමයි අපි දිගින් දිගටම කතා කළ යුත්තේ. සාපේක්ෂයි. ඔව් අපි හිතන විදිය, තව කෙනෙක් හිතන විදිය සහ මට සාපේක්ෂව තව කෙනෙක් හිතන නිදහස වෙනස් වෙන්න පුළුවන්.
සිතාර අහපු ප්‍රශ්නේ ඉතාමත්ම වැදගත් මේ මොකද මේ නිදහස අපි 1948 අපිට හම්බ වෙලා අවුරුදු 78ක් සමරන අද දවසේ ඇතුළතේ අපි දේශපාලන නිදහසක් ගැන කතා කරාට ඇත්තටම ලංකාවේ නිදහසක් තියෙනවද නැද්ද කියන තැන ප්‍රශ්න වෙන තැනදී ප්‍රධාන වශයෙන්ම ප්‍රශ්න වෙන දේ තමයි අපිට අර දේශපාලන නිදහස හම්බුනට බුද්ධිමය නිදහස අපිට හම්බුණාද කියන එක. කියන්නේ අපිට ඕන විදියට දෙයක් තේරුම් අරගෙන අපේ ප්‍රශ්නයක් අපේ කරගෙන ඒ ප්‍රශ්නෙට උත්තරයක් නිර්මාණය කර ගැනීමේ හැකියාව අපිට ලැබුණාද කියන එක. මම හිතන්නේ ඒක निराකරණය කරගත යුතුයි. යම්කිසි විදිහක නිදහස දේශපාලනීකරණය වීම ඇතුළේ විශේෂයෙන් ලංකාවේ නිදහස දේශපාලනීකරණය වීම ඇතුළේ සහ සිතාරා මේකට ගත්ත පූරිකාවත් එක්ක මම හිතන්නේ අපිට අවුරුදු දහස් ගානක හොඳ ඉතිහාසයක් තියෙනවා. ඉතිහාසයෙන් පස්සේ 1500 ගණන් වලින් පස්සේ අපිට අවුරුදු 400ක් විතර යම්කිසි අපේ પરම්පරා ගණනාවක් එකක් දෙකක් නෙමෙයි ඊට වඩා වැඩි પરම්පරා ගණනාවක් යටත් විජ්ජ මානසිකත්වයකින් එනවා. ඒතර ඒකත් එක්ක අපේ ඥාන ඇතුළට යම්කිසි විදිහක නොහැකියාවක් එබ්බිලා තියෙනවා. ඒකත් සාපේක්ෂයි. නමුත් එහෙම දෙයක් තියෙනවා කියන එක තේරුම් ගත යුතුයි. එහෙම නොවන්නට රට මේ විදිහට තියෙන්න විදියක් නැහැ. එහෙම නොවෙන්නට 1948න් පස්සේ තව අවුරුදු 78ක් ගිහිල්ලත් ලංකාව මේ දන්න තියෙන්න විදියක් නැහැ. සිතාරගම කෑල්ලකින් මම ආයේ මම කතාව පටන් ගත්තේ සිතාරා කියන විදිහට මේ ප්‍රශ්න ලංකාවේ තියෙන ප්‍රශ්න එකක්වත් අලුත් ප්‍රශ්න නෙමෙයි සිතාරා. 1940 මම සමන්ත අනුතරා දෙන්නම අපි ඔක්කොමල්ලාම කතා කරන්නේ මේ එකම ප්‍රශ්න ටිකක් එකම තැටියක තියාගෙන අපි මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න උත්සාහ කරනවා. කණ්ණාඩියක් දාගෙන පරණ කණ්ණාඩියක් දාගෙන පරණ කණ්ණාඩිය ඇතුලේ පරණ ප්‍රශ්න ටික මේ අලුත් ප්‍රශ්න නිර්මාණය වෙලා නැහැ. ලංකාව ඇතුලේ අපිට තාම බැරි වුණා 1948 ලංකාව සතුව තිබිච්ච ප්‍රශ්න ටිකවත් දේශපාලන නිදහසක් ඇතුලේ උත්තර හොයාගන්න. ඒකට මම දකින කියන්නේ මගේ වපසරිය ඇතුලේ මම දකින ප්‍රධානම හේතුව තමයි සිතාරා කියපු කතාව මේ දේශපාලන නිදහස හම්බුනාට අපිට බුද්ධිමය නිදහස කියලා දෙයක් ලංකාවේ ලැබිලා තියෙනවා කියන්නේ. මම විශ්වාස කරන විදිහට එහෙම ලැබිලා නැහැ. අපිට ලබන්න උත්සාහයක් තිබුණේ නැහැ. අපිට ලබන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ කියලා මම විශ්වාස කරනවා. මොකද අපි හැමතිස්සෙම උත්සාහ කරනවා මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි પરම්පරා ගානක් යටත් විජිත මානසිකත්වයකින් ඉඳලා අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ එක කකුලක් ලංකාවේ තියාගෙන ඔව් අපි ලාංකිකයෝ අපි ශ්‍රී ලාංකිකයෝ අපි ශ්‍රේෂ්ඨයි අපි උතුම් කියලා වචන වලට සීමා කරගෙන තව කකුලක් අඩුම ගානේ අරගෙන ගිහලා මාළදිවයින් හරි තියාගෙන මොකද අපි ඒක තමයි නියම ඒක තමයි ජීවිතය කියලා අර සිහින ලෝකයක මනෝ ලෝකයක ජීවත් වෙන්න උත්සාහ කරලා ඒක ඇතුලේ එකක් තමයි බුද්ධිමය නිදහසක් නොලැබෙන්න ප්‍රධානම හේතුව අපිට බුද්ධිමය නිදහස ලබන්න පුළුවන් අර විවෘත මනසක් අපි නිර්මාණය කරගෙන නැහැ. අපි ආස නැහැ. අපි මේ කියන දෙයින් ගැලවෙන්න ආස නැහැ. ඒක තමයි සුපිරි. පිටරටින් ආපු දේ සුපිරි අපේ කියලා අපිට දැනුමක් නැහැ. ඒ දේ තිබුණා නම් තිබුණේ ඒක රස්ටික්. ඒක සයන්ටිෆික් නෙමෙයි. ඒක රස්ටික්. අපේ මම හිතන්නේ මේ අපි ඉන්න තැනත් අපි කතා කරන්න ඕනේ සිතාර. අපි ඉන්නේ කෞතුකාගාරයක් ඇතුලේ ලංකාවේ දින ප්‍රධානම ජාතික කෞතුකාගාරය ඇතුලේ. අපි වෙන රටකට ගියොත් වැඩි ඕනේ නැහැ. අපි ඉන්දියාවට ගියත් වෙන රටකට ගියත් බංග්ලාදේශයට ගියත් මම දන්නේ ජාතික කෞතුකාගාරයක් ඇතුලේ මෙහෙම වැඩසටහනක් කරනවා කියන එකම හීනයක් වෙන්න පුළුවන්. මොකද ඒකේ කෞතුක වස්තු සහ ඒකට තියෙන මේ මුල්ලේ මේ වටිනාකම. කියන්නේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන්න පුළුවන්. මේ අපි අවට තියෙන සෑම දෙයකටම පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙනවා. මේ යුගයේ මෙන්න මේ රජු විසින් මෙන්න මේ කාලවකවානුව ඇතුලේ නිර්මාණය කරපු තියෙනවා. නමුත් මේ හැම ඉරකටම හැම කැටයකමටම තියෙන වටිනාකමක්. ඒ වටිනාකම දීම ඇතුලේ කියන්නේ අපිට අපේ දේ අගය කිරීම ඇතුලේ තමයි මේක රස්ටික් මේක කළු ගලක් හරි ඒ සියලු දේ හරි. නමුත් ඒක ඇතුලේ ඒකේ තියෙන සයන්ටිෆික් පැත්ත මේකේ තියෙන විද්‍යාත්මක පැත්ත අපිට තේරුම් කරලා දෙන්න පුළුවන් මන තත්වයකට අපි මනස සංවර්ධනය කරන එක අර නැවතත් මම එන්නේ අර මේ අපි ඔළුව අත ගාලා නැත්තම් අර අර මැක්කගේ කතාවදී වගේ බුද්ධිමය නිදහස. කියන්නේ අපිට අපේ දේ අගය කරන්න අපේ දේ ගැන පිළිබඳ පුරා අර පූර්ව කතනයක් කරලා ඒක ගැන ඒ විද්‍යාව නැවතත් හරි 1500 අවුරුදු 400කට ඉස්සෙල්ලා අපිට අපේ දේ අහිමි වුණා කියමු. රයිට් අපිට නැති වුණා. අපිට අවුරුදු 1000 ගානක 2000 ගානකට 3000 ගානක ඉස්සෙල්ලා තිබිච්ච අතීත තාක්ෂණය අර මම කියපු සයන්ටිෆික් තාක්ෂණය ඒක රස්ටික් තාක්ෂණයක් නෙමෙයි. ඒක අපේ තිබිච්ච ඉතිහාසය අපිට නැති වුණාට ඒ අවුරුදු 400න් පස්සේ 1948 නිදහස ගත්තට පස්සේ එදා සිට මෙදා තුර අවුරුදු 78ක් අපි මොනතරම් උත්සාහයක් අරගෙන තියෙනවද අපේ දේ අගය කරන්න. අපිට බුද්ධිමය නිදහසක් නිර්මාණය කළා ඒ දේ ඇතුලේ අපේ දේ අගය කිරීමක් කරලා ඒකට වටිනකමක් දෙන්න තරම්
සුදුසු මනසක් අපි නිර්මාණය කරගෙන නැහැ. මම හිතන්නේ ඔයක බුද්ධිමය නිදහස ලබන්න නම් බුද්ධිමය නිදහසේ අවශ්‍යතාවයක් දකින්න ඕනේ. මම හිතන්නේ නැහැ ලංකාවේ කිසිම තැනක අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉඳලම දේශපාලන ශාස්ත්‍රයේ ඉඳලම සමාජීය මේ සියලුම ශාස්ත්‍ර මම හිතන්නේ අනුතරස සමන්ත කතා කරමු මේ හැම සංස්කෘතිය ගත්තත් අපි කලාව ගත්තත් අපි සින්දුවක් ගත්තත් මේ හැම තැනකදීම අපි අගය කරන්න උත්සාහ කරන්නේ අපේ දේ නෙමෙයි. අපි පිට දෙයක් අරගෙන ඇවිල්ලා අපි ඒක තමයි නියම සිරා සුපිරි කියලා කතා කරගෙන අන්තිමට අපි දෙයක් නිර්මාණය කරන දෙයක් අපේ නෙමෙයි අපේ කරගන්න පුළුවන් කමකුත් නැහැ. ඒතර අනුන්ගේ දෙයක් අපිට අරගෙන අපි ඒක ඇතුලේ නිදහසක් පෙන්වන්න හදනවා නම් මේ ලෝකෙන මම හිතන්නේ ඒකම තමයි එකම හේතුව. අවුරුදු 78ක් යනකම් ලංකාව මේ තත්ත්වෙට තියෙන්නේ. අපි දැන් මේ 78ක් ගෙවන තැනවත් යලි අවදි වෙමු කියන ආරාධනය. සමහර විට මේ වගේ අත්දැකීම් හෝ මෙහෙම චින්තනයක් තියෙන කෙනෙක් අපේ වැඩසටහන නරඹනවා වෙන්න පුළුවන්. නැත්නම් මෙහෙම චින්තනයක් අපිට ඇත්තටම අවශ්‍යද කියලා හිතන ප්‍රේක්ෂකෙක් අපි නරඹනවා වෙන්න පුළුවන්. අපි හැමෝම එකට එකතු වෙලා වෙනස් වෙන්න උත්සාහ කරමු. අද මේ අවුරුදු 78කට පස්සේ අපිට වෙනස් වෙන්න මාවතක් අපි ඉදිරියේ දිස් වෙනවා නම් අපි ඊටාම කල්පනාකාරීව හිතලා බලමු. අපිට යන්න තියෙන දුර කොහොමද? අපේ අනාගතේ කොතරම් වෙනස් වෙන්න ඕනද, අලුත් වෙන්න ඕනද කියලා. අපිට අවසර දෙන්න වැඩසටහන තුල කෙටි විරාමයකට. විරාමයකින් පසු යලිත් මුගයි. දිනන හෙටකට චින්තනාවලෝකනය නිදහස් ආමන්ත්‍රණ විශේෂ වැඩසටහන එකයි ඔබ යලිත් සම්බන්ධ වෙන්නේ. අද අපේ වැඩසටහනේ සම්පත්දාරින් කොළඹ විශ්වවිද්‍යාලයේ සංවේදන හා නිර්මාණාත්මක කලා අධ්‍යනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමන්ත හේරත් මහතා. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ඉතිහාසය අධ්‍යනාංශයේ මහාචාර්ය අනුත්තරා දේවී විද්‍යාලංකාර මහත්මිය සහ මොරටු විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංගික හල්වතුරු මහත්මයා. මම මහාචාර්යතුමියනි විරාමෙන් පස්සේ ඔබතුමියට යොමු වෙන්නේ ඉතිහාස කතාව ආපහු සිහිපත් කරන්න. දැන් බ්‍රිතාන්‍යයෙන් නිදහස් වුණු රටවල් හැටියට ගත්තාම අපි කිව්වා එතන අපි අපේක්ෂා කරන ලද නිදහස කොයි මට්ටමද අපිට ලැබිලා තියෙන්නේ කියලා. දැන් ඔය අපිට නිදහස් ලැබෙන කාලයේම බ්‍රිතාන්‍යයේ අටවිචිතවාදයේ නිදහස් වෙච්ච අනික් රටවල් ගත්තාම 47 අගෝස්තු 15 ඉන්දියාව, අගෝස්තු 14 වර්ෂයේම පාකිස්තානය, ඊට පස්සේ 48 ජනවාරි 4 මියන්මාරය, 50 දශකයට වගේ එනකොට ජෝර්දානය, එතකොට මැලේසියාව වගේ රටවල් ගත්තාම මේ රටවල් එදා ලැබපු නිදහසෙන් පස්සේ වර්තමානයට එනකොට කොයි වගේ දියුණුවක් ඔවුන් ළඟා කරගෙන තියෙනවද, කොයි වගේ සංවර්ධනයක් ඔවුන් ළඟා කරගෙන තියෙනවද, ලංකාවට සාපේක්ෂව ගත්තාම ඒක කොයි වගේ ප්‍රතිශතාත්මක මට්ටමකට ඇවිල්ලා තියෙනවද? ඒක හොඳ ප්‍රශ්නයක්. නිදහස මම ඔයා කතා කරපු එකෙන් සිතාර පොඩි ආරම්භිකුත් එක්කම ගන්න. දැන් ඔය බ්‍රිතාන්‍යයන්ගේ නිදහස ලබන රටවල් කිව්වම ඔතන තියෙනවා සුදු යටත් වේත, කළු යටත් වේත කියලා දෙකක්. black colonies, white colonies කියලා. දැන් ඇත්තටම අපි ගත්තොත් white colonies කියලා ගත්තොත් නව ශ්‍රීලන්තය, ඕස්ට්‍රේලියාව වගේ රටවල්, කැනඩාව වගේ රටවල් මුලින් නිදහස ලබනවා. ඒවා සිද්ධ වෙන්නේ 18 වෙනි සියවස වෙනකොට ඒගොල්ලෝ නිදහස ලැබලා ඉවරයි. ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේම පුරවැසියන් තමයි ඒවා ඉන්දිය. හැබැයි ඔය black colonies කියලා අපි කතා කරන තුන්වෙනි අනිත් රටවල් විශේෂයෙන්ම ආසියා, ආෆ්‍රිකා වගේ රටවල් ගත්තොත් ඒව නිදහස ලබන්නේ 1900 ගොඩක් බොහෝතරයක් නිදහස ලබන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ 1945 එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටෙව්වට පස්සේ එකක් ඒක හේතුවක් වුණා. තවත් ඔය සමකාලීනව ගෙන ගිය අරගලවල ප්‍රතිඵලයක් වුණා. ඒ වගේම ඒක නිදහස ලැබුවට පස්සේ ඔවුන්ට දැන් සමහර රාජ්‍යයන් නිදහස ලැබුවට ඒවා ඒ නිදහස් ලැබුම පමණින් ඒගොල්ලන්ට පාලනය කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා. හරියට අර පොඩි ළමයෙක් ඉපදිච්ච හැටි ඇවිදින්න බැහැනේ. එතකොට අපි යම් ආධාරකයක් දෙනවා. දැන් ඒ වගේ නිදහස ලැබුව සැනකින්ම ඒක බැරි වෙච්ච රටවල් වලට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් බාරකාර රාජ්‍යයන් විදියට පවරනවා. ඒ විදියට නිදහස ලැබුව අවස්ථා තියෙනවා. දැන් ප්‍රශ්නෙට ගියොත් සාරා දැන් ඒ සමකාලීනව ලැබුවා. අපි ගොත් 1945 ඉඳන් 1960 ගණන් අතර සුරදි නිදහස ලැබු රාජ්‍යයන් කියලා. දැන් අර කිව්ව ලයිස්තුව තුල ඉන්නවා ආසියානු මැද පෙරදිග රාජ්‍යයන් දෙක. එතකොට අර අපි කලින් කතා කරපු දවල මේ යටත් වේද නෙමෙයි ඒවා කොහොම අයින් කරන්නේ. ඒවා ඊට වඩා වෙනස් ස්වභාවයකට තමයි දියුණුනේ. ඒක අපිට කතා කරන්න බෑ මේ අවස්ථාවේ. නමුත් අපි ඔය කතා කරන කාල සීමාවෙදී නිදහස් වෙච්ච බොහෝ රටවල් අද අපි එකතු කරලා තියෙන තුන්වෙනි ලෝකේ රටවල් විදිහට. දැන් මේ තුන්වෙනි ලෝකේ රටවල් කියලා කිව්වම මිනිස්සුන්ගේ ඔළුවේ තියෙනවා මේවා සංවර්ධනය වෙමින් පවතින මේවා දුප්පත් ඒ අදහස්. හැබැයි ඒ කියන කාණ්ඩගත කිරීම තුළ ඒකම නෙමෙයි. දැන් ගොඩක් වෙලාවට අපි ගත්තොත් වෙනත් රටවල් දැන් ජෝර්දානිය වගේ මැද පෙරදිග රටවල් ආර්ථික වශයෙන් ඉහළම ප්‍රගතියක් තියෙනවා.
හැබැයි සමාජයේ අනිත් නිර්ණායකයන්ට ඊට වඩා පහත් වෙන්න පුළුවන්. ඒතර ඒ මත තමයි තුන්වෙනි ලෝකේ රටක්ද නැද්ද කියන එක තීරණය වෙන්නේ. දැන් මේ රටවල් වල දියුණුව ගත්තොත් ප්‍රතිශතයක් වශයෙන් ලංකාවට සාපේක්ෂව අහපු ප්‍රශ්නෙට අනුව ඒ ගත්තොත් අපිට කියන්නම සිද්ධ වෙනවා ඒවා බොහොම ඉදිරියෙන් ඉන්නවා right. එතකොට ඒක අපි කියමු 60%ක් 70ක් ඉදිරියෙන් ඉන්නවා. හැබැයි ඒ නිදහස ඒ කියන්නේ ඒ තත්ත්වය ඇති වෙන්නත් නිදහස ලැබපු ස්වરૂපයත් හේතුවක් වෙනවා. ඒක පැහැදිලිව. කිසියම් රාජ්‍යයක් නිදහස ලබන්නේ දැඩි විප්ලවයකින් නම් එයා තුළ ඇති වෙනවා ඊටාම දැඩි විරෝධයක් නෑ මම යටත්විතවාදයට එරෙහි වෙනවා වගේම බටහිර ජාතීන්ට අවශ්‍ය විදිහට මගේ රට පාලනය කරන්න දෙන්නේ නෑ කියන. ඒ කියන ශක්තියම තමයි ඔවුන්ට ජාතික ප්‍රතිපත්ති හදලා මේක අපේ එකක් විදිහට අපි ගෙනියනවා කියලා කියන්නේ. බුරුම නිදහස් සටන, ඉන්දියානු ජාතික ව්‍යාපාරය මේවා ඉතාමත්ම හොඳ නිදසුන්. මම හිතන්නේ ලෝකේ තියෙන ජාතික ව්‍යාපාරවලින් නිදහස් අරගල වලින් ඉතාමත්ම ඉහළම තියෙන මම හිතන්නේ ලෝකේ තියෙන වැදගත්ම නිදහස් ජාතික ව්‍යාපාරයේ විදිහට ඉන්දියානු ජාතික ව්‍යාපාරය අවිවාදයෙන් ඕන කෙනෙක් පිළිගන්නවා. එතකොට ඒක පටන් ගත්තේ 1900 ගණන් වල නෙමෙයි 1857 සෙපොයි කැරැල්ල ඉඳන් පටන් ගත්ත දෙයක්. එතකොට ඒ තරම් වැදගත් ඒ කියන්නේ ඒ තරම් ජව සම්පන්නව ඉතාමත්ම කියන්නේ ප්‍රගතිශීලී විදිහට තමන්ව යටත් කරගෙන ඉන්න කෙනාගෙන් තමන් නිදහස් වෙන්න ඕනේ කියන එකට හැම ජාතියක්ම එකතු වෙලා තමයි මේ සටන් මෙහෙව්වේ. එතකොට ඒගොල්ලෝ නිදහස ලබා ගත්තට පස්සේ අලි ජින්නා වෙනම පාකිස්තානය නිර්මාණය කරගත්තත් ඊට පස්සේ ඉන්දියාව වෙනම ස්වාධීන රාජ්‍යයක් වුණත් ඒක එතන ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් ඉන්දියාව නිදහස ලබනකොට මේ දෙගොල්ලොම එකට වැඩ කළේ සඳහා. එතන නිදහස ලබා ගත්තට පස්සෙත් ඉන්දියාව තිබිච්ච දේ තමයි ස්වයං ජාතික අයිතිය. තමන්ගේ රටේ තියෙන අයිතිය තමයි තමන් වෙන ස්වදේශීය ව්‍යාපාරය. හොඳම දේ තමයි ඔවුන්ගේ ගෙන ගිය ස්වදේශීය ව්‍යාපාරය. ඒ ස්වදේශීය ව්‍යාපාරය මේවට අපට මූලික වෙන්නේ මහත්මා ගාන්ධිතුමා. ඒකෙන් කිව්වේ මොකද? කිසිම රෙදිපිලි ගේන්න එපා වෙනත් රටකේ. කිසිම ආහාරයක් ගේන්න එපා. මේවා අපේ රටේ හදන්න පුළුවන්. අපේ භූමියේ ඒකට තියෙනවා. බුරුමයත් ඒ විදිය ව්‍යාපෘතියක් ඒ ව්‍යාපාර ගෙනිච්ච. ඒතර මේවැ තියෙන විශේෂත්වය තමයි එකක් ජාතික ව්‍යාපාර නැත්නම් නිදහස් අරගල ගෙන ගිය ක්‍රමයේ ස්වභාවය. දෙවෙනි එක තමයි ඒ නිදහස් අරගල එසේ සිදු වුණේ නැති උනායි කියමු. නමුත් ඊට පස්සේ බලයටපත් වෙච්ච පාලකයන් කොහොමද තමන්ගේ රට හැසිරෙන්නේ කියන එක. එතෙන්දී අර යටත්විතවාදී මානසිකත්වයක් හෝ බටහිර ගැති මානසිකත්වයක් නැතුව ඒ විදිහටම ඒ තමන්ගේ රට පිළිබඳ තියෙන හැඟීමකින් කටයුතු කරා නම් අර කියන ආර්ථික සමෘද්ධිය ළඟා කරගන්න හැකියාව ලැබුණා. හරි. ඒතර මං හිතන්නේ අපේ රටට වැරදුන එක තැනක් තමයි. මම ඒක ඇත්තටම නොබියව කියන්නත් සිද්ධ වෙනවා. වැරදිච්ච එක දෙයක් තමයි අපි මේ මානසිකත්වය අතහැරියේ නෑ. අර මහාචාර්ය හල්වතුර කිව්වා වගේ අපි නිදහස ලැබුවා. හැබැයි මනසින් නිදහස් වුණේ නෑ. අපි මානසිකව තවදුරට දැන් බලන්න අපි දෙල් ගෙඩියක් ගත්තා ලංකාවේ හැදෙන එක ගන්දෙල්. පිටින්ගේ අනිත් හොඳට හැදෙන ගෙඩිය රට දෙල්. ඒකත් අපි වෙන් කරගන්නවා. අපි මේ ඕනෙම එකක් හොඳයි නම් ඒක රට. ඉතින් අන්න මේ වගේ මානසිකත්වය මම හිතන්නේ මානසිකත්වය තියෙන තිබිච්ච නිසා තමයි අදටත් පවතින නිසා තමයි අපිට ආර්ථික ස්වාධීනත්වය හෝ නැත්තම් සමෘද්ධිය ළඟා කරගන්න බැරි. දැන් අද අපිට වෙලා තියෙන්නේ අපේ දේ අපි හැලු කරනවා. දැන් ඉන්දියාවට සාපේක්ෂව ගත්තොත් ඔය කියන මැද පෙරදිග රාජ්‍යයන් සාපේක්ෂව ගත්තොත් බුරුමේ වගේ රටයන් සාපේක්ෂව ගත්තොත් ඒගොල්ලෝ වැඩි කියන්නේ ඒගොල්ලන්ගේ දේ උතුම් කියලා. අපි කොච්චර මේ ලංකාව මේ ලෝකේ උතුම්ම රට කියලා කිව්වට අපි ඒ උතුම් දේ උතුම් විදියට සලකන්නේ නැති එක ගැටලුවක් වෙලා තියෙනවා. ඔය කියන ආර්ථික දියුණුව ළඟා කරගන්න බැරි. ඔක ආර්ථික විතරක් නෙමෙයි. සමාජය ගත්තත් එහෙමයි. අපි අදටත් ගොඩක් දේවල් කරන්නේ මේ බ්‍රිතාන්‍ය නැත්තම් එහෙම නැත්තම් අපි ගත්තොත් මේ අපිට හඳුන්වලා දීපු දේවල් වලම ආකෘති වල ඉඳගෙන අපි තීරණ ගන්න. අපේ ආයතන පද්ධති ගත්තත් අපේ දේශපාලන පද්ධති ගත්තත් අපේ සමාජයේ දේවල් විතර විදිය ගත්තත් මේ ඔක්කොම එහෙමයි. මම හොඳ උදාහරණයක් කියන්නම්. මම හිතන්නේ සිතාර දැකලත් ඇති. අපි බලන්න පහතරට පන්සල් වලට ගිහිල්ලා තින පහතරට වෙරළබල තීරයේ තින පන්සල් මේ පහතරට බිතුසිතුවම් කලාවක් තියෙනනේ පන්සල් බිතුසිතුවම් කලාව. මේ බිතුසිතුවම් වල තියෙන්නේ ලංකාවේ තිබිච්ච බෞද්ධ ජාතක කතා. හැබැයි මේ ජාතක කතාවල ඉන්න චරිත අපි දන්න චරිතනේ දෙස්සන්තර රජතුමා වෙන්න පුළුවන්, මන්ත්‍රී දේවිය වෙන්න පුළුවන්, ඒ වගේම සිද්ධාර්ථ කුමාරයා වෙන්න පුළුවන්. මේ හැම එකම ඇන්දේ කොයි විදියද? අරගොල්ලන්ගේ ආකෘතිය ඉඳලා. හරිද?
දැන් මම එක තෙල්වත් රජමහා විහාරයට ගියොත් ඒකේ තියෙන වෛසාන්තර රජතුමා ඉන්නේ ටයි කෝට් එකක. හරිද? ඒ වගේම එයා ඔප්පුවකින් තමයි මන්ත්‍රී දෙහිව දෙන්නේ. දරුවෝ දෙන්නේ. හරිද? දන් දෙන්නේ. දැන් මේක එන්නේ ඇයි? මේ එන්නේ අපි ඒ සමාජයේ ජීවත් වුණත් අපේ ආකෘතිය අපි ඔළුවේ තියාගෙන ඉන්නේ. දැන් ඔයක අපි 48න් පස්සෙත් නිදහස් වුණාද ඒ තත්ත්වේ? නෑ. අන්න ඒකයි මම කිව්වේ අපි මොන දේ කළත් අර එකක් ජාතික අරගල ගෙන ගිය ස්වභාවය. දෙවෙනි එක නිදහස ලැබුවට පස්සේ අදාළ පරිපාලකයන් තමන්ගේ රට මෙහෙවපු විදිහ. මේ දෙක තමයි හේතුවක් උනේ අර කියන රටවල් වලට සාපේක්ෂව අපේ රට අර විදියට මන්දගාමී ආර්ථික දියුණුවක් නගා ගන්න. කොලොනියල් මානසිකත්වයෙන් මිදෙන්න තරම් ශක්තියක් අපිට එවකට තිබිලා නැහැ. ඒක තමයි දැන් මේ පසු කාලීනවත් 78ක් දක්වා එනකොටත් ඒවවල අහුපම් අපි වලට කොතරම් ප්‍රතිසංස්කරණ ගෙනාවත් අපි ඒ මානසික ප්‍රතිසංස්කරණයකට තාම ඇවිල්ලා නැහැ. මනස හදන්න තරකට අපි තාම ඇවිල්ලා නැහැ. හලෝතර මාෂතුමනි මට මෙහෙම ප්‍රශ්නයක් ඔබතුමාගේ අහන්න තියෙනවා. දැන් අපි අවුරුදු 3000ක් 4000ක් පමණ වන අපේ අතීතය ඇතුලේ ශ්‍රී විභූතිය අභිමානය අපි ප්‍රවුඩ් ඉතිහාසයක් තියෙනවා කියලා හරියට දැන් ඔබතුමා කන අපි වචන වලින් කියනවායි කියලා ඇත්ත අපි හැමෝම හරියට උදාරම් මනනවනේ අතීතයත් එක්ක. හැබැයි දැන් අපිට ඒ අතීතය තුල තිබිච්ච පුරාණ හෙළ තාක්ෂණය ගත්තාම මම මේ භෞතිකව මේක සම්බන්ධ කරන්න අවශ්‍ය නිසා ඔබතුමාට මේ ප්‍රශ්නය යොමු කරන්නේ. එතකොට මේ හොඳම උදාහරණේ භෞතික වශයෙන් අපිට ගත්තාම තියෙන පොදු උදාහරණ තමයි සීගිරිය, යෝදෑල වගේ ගත්තාම මේවා භෞතික වශයෙන් ගත්තාම හොඳම උදාහරණයකට අපිට පෙන්වා දෙන්න පුළුවන්. මේ වගේ පුරාණ තාක්ෂණයක් තිබිච්ච රටක නිදහසෙන් පස්සේ හෝ ඒ තාක්ෂණය දැන් ඔබතුමා ප්‍රායෝගිකව සහ පරිශනාත්මකව මේවා හොයලා තියෙන කෙනෙක්නේ. ඒවා අපිට දැන් නූතන තාක්ෂණයට අරගෙන ඉන්න බැරිද? අපිට ඒ වගේ නිර්මාණ බිහි කරන්න මම කියන්නේ ඒ නිර්මාණම යලිත් අපි හදන්න ඕනේ කියලා. නමුත් ඒ තාක්ෂණය වර්තමානයට නැත්නම් නූතනයට අරගෙන ඉන්න අපිට පුළුවන් කමක් නැද්ද? සිතාරගේ ප්‍රශ්නයට සරල උත්තරයක් දුන්නොත් පුළුවන්. කළ හැකි. නමුත් ඒක මොනතරම් සමාජයේ පිළිගන්න ස්වරූපයක් තියෙනවද කියන එක ප්‍රශ්නයක්. අර මම දැන් අනුතරා කිව්වා වගේ රට දෙල් ගෙඩියක් විදිහට ඔක ගෙනාවා නම් අපිට සමාජයට ගෙනියන්න පුළුවන්. නැත්නම් ගම් දෙල් ගෙඩිය විදිහට આવතින් ඔක කරන්න බෑ. මේක එක්තරා විදිහක ගැටලුවක් තියෙනවා සිතාරා. මම හිතන්නේ අපි මේ දේවල් මොකද මේකේ රටේ මම හැමතිස්සෙම විශ්වාස කරන දෙයක් තමයි මේ රටේ බදු ගෙවන ජනතාව විදියක ලොකු දායකත්වයක් දීලා රටේ උගත් සහ බුද්ධිමත් පිරිසක් නිර්මාණය කළා තියෙනවා. සහ ඔවුන්ගේ ලොකු වගකීමක් තියෙනවා මේ මිලියන 22ක් හරි 20ක් කියමු දැන් රට දාලා කියලා මිලියන 2ක්. එතකොට මේ මිලියන 20ක ජනතාවගේ සිතුම් පැතුම් සහ ඔවුන්ට අවශ්‍ය කරන දේ වෙනුවෙන් පෙනී සිටින්න බුද්ධිමත් ජනතාවට යුතුයකමක් තියෙනවා මේ රටේ. මොකද ඔවුන් ණයයි මේ රටේ මිනිසුන්ට. ඒ ණයවීම සහ වගවීම සහ ණයවීම ඇතුලේ අපේ රාජකාරිය කරනවාද කියන එක ගැටලුවක් තියෙනවා. රට දෙල් ගෙඩියයි ගන් දෙල් ගෙඩියයි අපිට තාම විසඳ ගන්න බැරි ප්‍රශ්නයක්. සිතාරගේ ප්‍රශ්නේ තව ටිකක් මම එළියට අරගෙන කතා කරද්දී සිතාරා ලෝකේ සස්ටේනබිලිටි කියන එක නැත්නම් මේ තිරසාරත්වය ගැන වචනේ නිර්මාණය වෙන්නේ ඉස්සෙල්ලා තිරසාරත්වයත් එක්ක සස්ටේනබිලිටිත් එක්ක තිබිච්ච තාක්ෂණයක් අපිට තිබිච්ච දිවි පැවැත්මක් තිබිච්ච රටක්. ඒතකොට අද අපි කොහෙද ඉන්නේ කියන එකත් අපි තේරුම් ගන්න ඕනේ සිතාරා. දැන් අපි ඉන්නේ 1780 නෙමෙයි. 1780 තමයි පළවෙනි අර අපි කියන්නේ කාර්මික විප්ලවයේ ලෝකයේ ඇති වෙන්නේ ස්ටීම් එන්ජින් එකත් එක්ක ඇවිල්ලා ලොකු විප්ලවයක් ලෝකෙ වෙන්න හදනවා. හරි අපි ඉන්නවා රෙසිස්ටන්ස්. අපි ඉන්නවා එහෙම නෙමෙයි. අපි අපේ තාක්ෂණයත් එක්ක ඉන්න ඔය කියන විප්ලවය ඇතුලේ රටේ විප්ලව වෙනස්සේ අපි ඉන්නවා අපේම කියලා සංස්කෘතියක් නිර්මාණය කරන සංස්කෘතිය වෙනස් විය යුතුයි. උපසංස්කෘතිය නිර්මාණය විය යුතුයි. ඕවා යාවත් කාලින විය යුතුයි. ඒක වෙනම කතාවක්. නමුත් 1780 න් පටන් අරන් 1870 විතරනකොට අපි එනවා දෙවෙනි කාර්මික විප්ලව ලෝකේ. ඒකේ අපි කතා කරනවා ස්ටීම් එන්ජින් එකෙන් ඉලෙක්ට්‍රිසිටි ඇවිල්ලා විදුලි බලයත් එක්ක අපි ගමනක් යනවා. රයිට්. ඒක ලෝකේ යනවා. අපි එක්තරා තැනක නැවතිලා ඉන්න 1970 විතර ඔන්න එනවා තුන්වෙනි කාර්මික විප්ලවයේ ලෝකයේ ඇති වෙනවා. ඒකේ තමයි ඔය කම්පියුටර් ඔටෝමේෂන් කියන එක එන්නේ. ඊට පස්සේ අපි කම්පියුටර් කියන එක ගැන මහා උජාරුවෙන් කතා කරනවා. රයිට්. ඒක තමයි ලෝකේ දියුණුව කියලා. ලෝකේ කතා වෙද්දී අපි ටිකක් පස්සටලා ඉන්නවා. අපිට ඒ ට්‍රැක් එක මිස් වෙනවා. ඊට පස්සේ 2010 වෙනකොට එනවා හතරවෙනි ලෝකයේ තියෙන කාර්මික විප්ලවය. ඒක තමයි ඔය AI big data ඔවත් එක්ක ලොකු කතාවක් යනවා. අපිට පොඩ්ඩක් රට පහුගිය වසර කීපය ඇතුළත පොඩ්ඩක් වැහිලා තිබිච්ච ඉඳ සමහරවිට අද පාරේ අලුත් ඉලෙක්ට්‍රිකල් වාහනයක් යනකොට ආසිරා සුපිරි මාර තාක්ෂණයක් වල ඇත්තටම ලෝකේ අවුරුදු 5-6කට 7-8කට ඉස්සෙල්ලා නිර්මාණය වෙච්ච දේවල් තමයි අද එන්නේ. එතකොට 2010 ඉඳලා 2020 වෙනකන් ඔය හතරවෙනි කාර්මික විප්ලවය යනවා. හැබැයි සිතාර දැන් ඉන්නේ අපි පස්වෙනි කාර්මික විප්ලවය. ඒ කියන්නේ අපි නෙමෙයි. ලෝකේ ඉන්නේ පස්වෙනි කාර්මික විප්ලවය ඇතුළේ. එතන මෙන්න මේ කියන යුගයේ ඇතුළේ අපේ මේ තිබිච්ච
අපේ අර පරණ සංස්කෘතික ගුණාංග ටික නැවත වැදගත්කමක් මම දකිනවා. ඒ කියන්නේ මේක ප්ලග් කරගන්න අපිට හරි ලේසි මේ වෙලාවේ. මොකද ලෝකේ ලොකු ගමනක් ගිහිල්ලා 1780 පටන් අරගෙන ලොකු ගමනක් ගිහිල්ලා හති වැටිලා 2020න් පස්සේ ලෝකේ තීරණය කරනවා නෑ මේ පර්සනලයිසින් මේ සස්ටේනබිලිටි මේ කොන්සෙප්ට්ස් වල වැදගත්කම නැත්තම් මේ තියෙන මේ අපි අර මනස වෙනස් කරගත යුතු කන්සෙප්ට්ස් වල වැදගත්කම ලෝකේ දකින්නකොට සංවර්ධනය කියන්නේ ණයෙක් නම් මම හැමතිස්සෙම විශ්වාස කරන දේ තමයි අපි ඉන්නේ අල්ලගෙන නැට්ටේ. නැට්ටේ එල්ලිලා අරු ගසන පාරට අපිට හෙට මෙහෙට වීසි අපි යන හැබැයි ලෝකේ සංවර්ධනයේ නියම නායාගේ ඔළුව තියෙන අපි පිටිපස්ස මේ මුල් වාගෙන අපි කවදාක්වත් අපි මුල් අගය කරන තැනකට ඇවිල්ලා නැහැ. අර මම ඉස්සෙල්ලත් කිව්වේ සස්ටේනබිලිටි කියන concept එක ලෝකේ කතා කරන්න ඉස්සෙරලා අද මේ 2020 අපි අද මහා ලොකුට උජාරුවෙන් කතා කරන තැන අපි ඊට ඉස්සෙල්ලා හිටියා සස්ටේනබිලිටි ලිවිං ස්ටයිල් එකක් තිබිච්ච જાතර අපිට ආයේ තියෙන්නේ අපිට මෙතනින් නැගිටින්න තියෙන මහා ලොකු වැඩක් නෙමෙයි පිටිපස්ස හැරලා බලන එක. වෙනසීමට මුලයි මුල අමතක වීම. ඒතර මේ ගැටලුව තියෙන අපිට මුල අමතක වීම සහ මුල අමතක කරන්න උත්සාහ කිරීම ඇතුළේ. ඒ කියන්නේ අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුළේ අපේ දේශපාලනික සහ සංස්කෘතික මේ තියෙන වටපිටාවන් ඇතුළේ අපේ මුල එකක් අපි මුල විදිහට ළමයින්ට දෙන්නේ නැහැ. සිතාර අර කියපු උදාහරණත් එක ගත්තොත් මට උදාහරණ රාශියක් මේ ඉන්න තැන ඇතුළේ අපිට කතා කරන්න පුළුවන්. අපි කොහොමද අපේ ලිවිං ස්ටයිල් තියෙන්නේ කියන්නේ මේවා මේ අර රාවණ පුරාවෘත නෙමෙයි මේ අපි කතා කරන අට කතා මහා වංශයේ තූප වංශය කියන්නේ පුරාවෘත නෙමෙයි. මේක ඇතුළේ තියෙන දැනුම මහා තාක්ෂණයක්. නමුත් අවාසනාවකට මේ දේවල් නිවැරදිව එකක් අපේ දරුවට කියලා දෙනවා. ඒ කියන්නේ ළමයෙකුට තමන්ගේ රට ගැන මම දැන් අනුතරා ලස්සනට කිව්වා අනිත් දැන් අපි ඉන්දියාව කොහොමද දියුණු සහ ඔය ඒගොල්ලොන්ගේ සංස්කෘතික ගුණාංග කොහොමද මේ සමාජයේ නිදහසත් එක්ක ඒගොල්ලොන් කොහොමද මේක ඉස්සරහට අරගෙන ගියේ කියන එකත් එක්ක ලංකාවට මොකද උනේ? ලංකාව ඇත්තටම ඉතිහාසය කියලා කියන්නේ අතීතයට දාලා පැත්තකින් දාලා මේක අතීතයේ එක කොටසක් නෙමෙයි. ඉතිහාසය කියලා කියන්නේ අපේ මුල් මේක අපේ සංස්කෘතික ගුණාංග මේක තමයි අපි ජාතියක් විදිහට නැගිටින්න යනවනම් අපිට තියෙන එක මූලික පාදම තමයි ඉතිහාසය කියලා කියන්නේ. අපි ගෘහ නිර්මාණ ශිල්පය වෙන්න පුළුවන්, අපේ වැව් කර්මාන්තය වෙන්න පුළුවන්. අදටත් සිතාරා අපිට බය නැතුව ලෝකෙට කියන්න පුළුවන් ලෝකේ පළවෙනි වතාවට නිර්මාණය වෙච්ච අදටත් ලෝකයට විශ්මිත වෙච්ච සිතාරා කතා කරමු සීගිරියට එහාගේ පුංචි දේවල් තියෙනවා. සමහරවිට අපි කතා කරන මේ පුංචි දේවල් ඉතිහාසයේ අතීතය කියලා කොටසකට ලඟු කරලා අපේ 9 වසර 10 වසර 11 වසර පොත්වල ඇතුළේ ඇති. නමුත් ඒකේ තියෙන තාක්ෂණික ගුණාංගෙ මේකේ තියෙන අර රස්ටික් කියන එක නෙමෙයි සයන්ටිෆික් ටෙක්නොලොජි එක මේකේ තියෙන තාක්ෂණය අපි කවදාකවත් ළමයෙක් ඔළුවට දාලා ළමයට කුකුසක් නිර්මාණය කළා නෑ. ළමයාව අපි නිර්මාණය කරන්නේ නැත්නම් සමාජයක් අපි ගෙනියන්න උත්සාහ කරන්නේ මතක තියාගෙන එපාම වෙලා මේක මට එපා මේක මම එතනින් ගියා මම විභාගෙන් පස්සේ ගලවලා සුන්නත් දූලි කරලා දානවා මේක මම අරගෙන කැරි ෆෝවර්ඩ් නැහැ මේක මම ඉස්සරහට අරගෙන යන්න ආසාවක් ඇති වෙන විදියට අපි ඉතිහාසය උගන්වන්න නැහැ ඉතිහාසය පෙන්නන්න නැහැ සිතාරා අපි කතා කරන සීගිරිය වතුර මල් ගැන නමුත් සීගිරිය ඇතුලේ මහා ලොකු පුරාවෘත්ත ටිකක් අපි නිර්මාණය කරනවා අපි කතන් සුරංගනා කතා නිර්මාණ නමුත් ඒක ඇතුලේ තියෙන නියම තාක්ෂණය ඩිකෝඩ් කරලා නැහැ නෙමෙයි අපි ඒක නැවත ඒක සමාජගත කරලා නැහැ නමුත් මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් වෙන විදියට අපි ඒක සමාජයට ගෙනල්ලා ඉතින් ඒකේ එක වගකීමක් මම දකිනවා ඔය කියන රටේ උගත් බුද්ධිමත් කියන පිරිස සමත් වෙලා නැහැ අනිත් ලෝකයේ මම දැන් අනුතරා ලස්සනට කිව්ව අනිත් ලෝකයේ 60ක් 70ක් දිනනකොට අපි මෙතන තාම ඉන්න ප්‍රධානම හේතුව අපි හැමතිස්සෙම හරි ආසයි ඇඟිල්ල දික් කරලා තව කෙනෙකුට වැරද්දක් කියන සමහරවිට දේශපාලන යාන්ත්‍රයට වැරද්ද කියන්න ආසයි සමහරවිට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරන නමුත් අපි පෞද්ගලිකව අපිට තියෙන සාමූහික සමාජීය වගකීම ඇතුලේ අපිට තියෙන කොටස කරන්නේ නැතුව මම හිතන්නේ නැහැ මේ ගමන කවදාකවත් යන්න පුළුවන් කියලා. මට ඇත්තටම මේ මහාචාර්යතුමාකට එකතු කරන්න යමක් තියෙනවා මේ තාක්ෂණය ගැන කතා කරාම අපි ඇත්තටම දන්නේ නැති දෙයක් බහුතරයක් නොදන්න දෙයක් තමයි මේ අපේ ලංකාවේ තිබිච්ච යකඩ නිස්සාරණ තාක්ෂණය. මහාචාර්ය ජුලියප් ලංකාවට ඇවිල්ලා පරීක්ෂණ කළා. සොයාගත්ත ලංකාවේ තිබිච්ච යකඩ නිස්සාරණ තාක්ෂණේ ලෝකේ කොහෙවත් තිබිච්ච නැති ක්‍රමයක්. සාමාන්‍ය ස්වභාවික හුලං ආශ්‍රයෙන් තමයි මේ යකඩ නිස්සාරණය කළේ. ඉතින් ඒක ලෝකේ يعني එවැනි තාක්ෂණයක් තිබිච්ච රටක් අපේ. වැව් තාක්ෂණය ගත්තත් එහෙමයි. ඉතින් වැවක් නිර්මාණය කරනකොට බස්ගත් පාරිසරික බැලන්ස් එක නැත්තම් සමතුලිතතාවය බැලුවම ඒව මං හිතන්නේ ලෝකේ කොහෙවත් තිබිච්ච නැති දේවල්. ඉතින් අපි ඒව අමතක කරලා තියෙන තත්ත්වයක් තියෙනවා.
අපි අතීතකාමී මිනිස්සු අපි අතීතයේ දේවල් අපේ ප්‍රෞಢ ඉතිහාසය පිළිබඳ අභිමානය පිළිබඳව කතා කරන මිනිස්සු. එක පැත්තකින් අනිත් පැත්තෙන් අපි සංස්කෘතික මිනිස්සු. හැබැයි අතීතකාමී මිනිස්සු වෙලා සංස්කෘතික මිනිස්සු වෙලා අපි යම් කිසි තැනක සීමා වෙලා අපි ඒක තැනකට ලඝු වෙලා අපිට අනාගතයේ දිහා බලන්න වෙලා තියෙන සමහර විට තව කවදා හරි දවසක තව අවුරුදු ගානකින් තව කල් ගියාම මේ රට දියුණු වෙයි කියලා. හැබැයි ඒ දියුණුව දැන් අත්පත් කරගන්න තියෙන අපිට තියෙන සම්පත් මොනවද අපිට තියෙන හැකියාවන් මොනවද අවස්ථා මොනවද කියලා අඳුරගන්න දැන් කාලේ උදා වෙලා තියෙන්නේ. ඒ ගැන අපි කතා කරමින් ඉන්නේ. අවසර දෙන්න කෙටි විරාමයකට. විරාමෙන් පසු යලිත ඔබ මුණ ගැහෙමු. දිනන හෙටකට චින්තනාවලෝකනය නිදහස් ආමන්ත්‍රණයට විශේෂ වැඩසටහනත් එක්ක ඔබ සම්බන්ධ වෙන්නේ. අද සම්පත්ධාරිණී වැඩසටහනට අපි ආරාධනා කළා කොළඹ විශ්වවිද්‍යාලයේ සංනිවේදනා නිර්මාණාත්මක කලා අධ්‍යනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමත හේරත් මහතා. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ඉතිහාසය අධ්‍යනාංශයේ මහාචාර්ය අනුත්තරා දේවී විද්‍යාලංකාර මහත්මිය සහ මොරටු විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංගිකා අලුත්‍ර මහත්මයා. මම මේ හේරත් මහාචාර්යතුමාට හැරෙන්නේ. මහාචාර්යතුමනි දැන් අපි රංගික මහාචාර්යතුමාත් එක්ක කතා කරනකොට භෞතික දියුණුව කොයි විදිහටද අපි අත්දැකලා තියෙන නිසා ලංකාවේ පවතින තත්ත්වය පිළිබඳව එතුමාගේ විග්‍රහයෙන් පස්සේ මම එනවා සංස්කෘතිය පැත්තට මේ පිළිබඳව කතා කරන්න. දැන් භාෂාව, කලාව, සංස්කෘතිය කියලා කියන අපිට ස්පර්ශ කරන්න බැරි මාධ්‍යයක්. එතකොට මේ ඇතුලේ අපි හැම වෙලේම උත්සාහ කරන සදාචාර සම්පන්න, සංවරශීලී, විනයක් සහිත හික්මීමක් ඇති මනුෂ්‍ය ප්‍රජාවක් ගොඩනගන්න. ඒ ඇතුලේ රටේ සංවර්ධනයට හෝ පුද්ගල සංවර්ධනය සඳහා දායක වෙන්න පුළුවන් පිරිසක් ගොඩනගා ගන්න එක. පැහැදිලිවම සංස්කෘතික නිදහස පුද්ගල බද්ධව ගත්තහම සමාජයක් ගොඩනගවන්න අර්ථ සම්පන්න. කොයිතරම් ඉවහල් වෙනවද සහ මේ වර්තමානයේ වන විට අපි භාවිතා කරන සංස්කෘතික නිදහස අපි කොයි විදිහට අර්ථකථනය කරලා තියෙනවා. ඔව් දැන් අපි කතා කරපු පරිස්ථිතිය තුලම ඒ පසුබිම තුලම ඉඳලා ගත්තොත් දැන් අපි ඉස්සලාම භාෂාව කියන දෙයට આવොත් දැන් අපි මූලික වශයෙන් ලංකාවේ සිංහල භාෂාව කතා කරන පිරිස බහුතරයි. එතකොට අපි සිංහල භාෂාවට අමතරව ලංකාවේ දෙමළ භාෂාව අපි පාවිච්චි කරනවා. එතකොට මූලික වශයෙන් එතකොට දැන් අපි භාෂාවක් අපේ අනන්‍යතාව පිළිබිඹු කරන තාම වැදගත් දෙයක් හැටියට සැලකනකොට භාෂාවකින් තමයි අපි සාහිත්‍ය කලාදිය නිර්මාණය කරන්න කියන තැන ඉඳන් කල්පනා කරනකොට දැන් සිංහල භාෂාව යම්කිසි තැනක ඉඳලා ඒ කියන්නේ අපි අතීතයටම ගියොත් අපි උදාහරණයක් හැටියට සීගිරිගී වලට යමු. සීගිරිගී වල ඉඳලා අද දක්වා වර්ධනය වෙන සාහිත්‍යයක් අපේ සිංහල භාෂාවෙන් නිර්මාණය වෙලා තියෙනවා. ඒ භාෂාවක පැවැත්ම මූලික වශයෙන් තීරණය කරන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මේ භාෂාවෙන් දැනුම නිෂ්පාදනය වෙන්නේ. දෙවෙනි කාරණේ තමයි උසස් සාහිත්‍යයක් මේ භාෂාවෙන් නිර්මාණය වෙන්නේ. දැන් ඇත්තටම අපේ සිංහල භාෂාව ගැන අපි ආඩම්බර වෙන්න පුළුවන්. මොකද සියවස් ගණනාවක් තිස්සේ වර්ධනය වෙච්ච සාහිත්‍යයක් අපිට තියෙනවා. ඒක සාහිත්‍යික උරුමයක් හැටියට අපිට. සීගිරිගී වල ඉඳලා ඒ කියන්නේ 7 වෙනි 8 වෙනි 9 වෙනි සතවර්ෂවල ඉඳලා යුග ගණනාවක් අනුරාධපුර පොළොන්නරු දඹදිව කුරුණෑගල මේ ආදී යුග ගණනාවක් පහු කරපලා අද දක්වා සාල සාහිත්‍යික උරුමයක් ගද්‍ය පද්‍ය වශයෙන් ගත්තාම කෞසලමින වගේ මහා කාව්‍ය ලියවිලා තියෙනවා කාව්‍යසේකරය වගේ ඒ වගේම අමාවතුර බුත්සරණ පූජාවලිය වගේ විවිධාකාර වූ ග්‍රන්ථ සම්භාරයක් අපේ සාහිත්‍ය පොහොසත් වෙලා තියෙනවා. ඒ වගේම දැනුම නිෂ්පාදනය කිරීම හා සම්බන්ධවත් සිංහල භාෂාවෙන් අපි අධ්‍යාපනය ලබා දෙනවා, පතපොත ලියවෙනවා. හැබැයි සිංහල භාෂාව අද වෙනකොට යම් අර්බුදයකට මුහුණ පාලා තියෙනවා. දැන් වාග් විද්‍යාඥයින්, භාෂා විද්‍යාඥයින් විශ්වාස කරනවා කාලයාගේ වැෑමෙන් යම් කිසි තැනකදී මේ භාෂා අභාවයට යනවා. හරි. දැන් භාෂාවක් පැවතීමේ සහ විශේෂයෙන්ම මේ ගෝලීය භාෂාවල ව්‍යාප්තිය නිසා භාෂාවක රත් වන ඉරණම එකක් තමයි දැන් ගෝලීය භාෂාවල තියෙන භාෂාත්මක බලය.
ඉංග්‍රීසි භාෂාව උදාහරණයක් ගත්තොත් ඒකට කියනවා අපි ලින්ග්විස්ටික් පවර් කියලා. ඒ භාෂාත්මක බලය නිසා ඒ භාෂා අතික්‍රමණය කරගෙන යන්න අපිට හැකියාවක් නැහැ. ඊළඟට ලින්ග්විස්ටික් කම්ප්ලසන්සි, ඒ කියන්නේ භාෂාත්මක සන්තෘප්තිය. ඒ කියන්නේ අපි ඉංග්‍රීසි භාෂාව උදාහරණයකට ගත්තොත් ගෝලීය භාෂාව හැටියට ඉංග්‍රීසි භාෂාව මාතෘ භාෂාව ලෙස පාවිච්චි කරන කවුරු හෝ ජාතිකයෙක්, එංගලන්ත ජාතිකයෙක්, ඇමරිකානු ජාතිකයෙක් කවදාවත් සිංහල භාෂාව ඉගෙන ගන්න උනන්දු වෙන්නේ නැහැ. අපි උනන්දු වෙන්න ඕනේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න. මොකද ඒගොල්ලෝ භාෂාත්මකව සන්තෘප්තයි. අපි සන්තෘප්ත නැහැ. තුන්වෙනි කාරණේ තමයි භාෂාත්මක අභාවය, ලින්ග්විස්ටික් ඩෙත් කියන එක. ඒ කියන්නේ භාෂාවක් මැරෙන්නේ කොහොමද කියන එක. භාෂාව පාවිච්චි නොකළොත්, දැනුම නිෂ්පාදනය නොකළොත්, සාහිත්‍යයක් නිර්මාණය නොවුනොත් මේ භාෂාව කාලය ගෑවෙමින් අභාවයටපත් වෙනවා. ඉතින් ඔය වගේ මේ ගෝලීය භාෂාවක ව්‍යාප්තිය නිසා අපි මුහුණ පාලා තියෙන අභියෝගය සිංහල භාෂාව හැටියට. ඉතින් අපි දැන් කලාපීය වශයෙන් භාෂා පුනරුද්ධ ව්‍යාපාර නැත්නම් භාෂා අභිවර්ධන ව්‍යාපාර මේ ගෝලීය භාෂාවක ව්‍යාප්තිය හා සමගාමීව අපි කොහොමද අපේ භාෂාව රැකගන්නේ, පවත්වාගෙන යන්නේ? අපේ භාෂාවට කිසි අභියෝගාත්මකව යමක් සිද්ධ වෙනවා නම් භාෂාව අභාවයට නොදී රැකගන්නේ කොහොමද? මේවා පිළිබඳව අපි කොහොමද කල්පනා කරන්නේ කියන එක. දැන් මේවා ගැන අපි හිතලා තියෙනවද? දැන් අපි භාෂාව වෙනස් වෙනවා, භාෂාව පාවිච්චි කරනවා, අපි භාෂාවෙන් යම් දේවල් කරනවා. හැබැයි අපි ආපස්සට හැරිලා බැලුවොත් අදටත් සිංහල භාෂාවෙන් ලියන්න කියන්නේ, සිංහල භාෂාවෙන් කතා කරන්න, සිංහල භාෂාවෙන් සාහිත්‍ය නිර්මාණය කරන්න අපි කොච්චර උනන්දු වෙනවද? දැනුම නිෂ්පාදනය කරන්න උනන්දු වෙනවා. අපි අපේ දරුවන්ට වැඩිපුර කියන්න යොමු කරන්නේ සිංහල භාෂාව ගෙදර කතා කරත් කමන්නේ නැහැ. ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය කරනවා. හරිද? ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න. හරිද? එතකොට සිංහල භාෂාවට මොකද වෙන්නේ? හරිද? එතකොට ඒකේ අනිත් පැත්ත තමයි දැන් අපි සාමූහිකව මේ භාෂාව නගා සිටවන්න අපි කොච්චර ප්‍රයත්නයක් දරලා තියෙනවද කියන එක. දැන් ඊළඟ කාරණය තමයි සාහිත්‍යය. දැන් අපි තාම දියුණු සාහිත්‍යයක් පිළිබඳව උද්දාමයටපත් වෙන්න පුළුවන් ඇත්ත. හැබැයි අපි නිදහසින් පස්සේ, ඒ කියන්නේ 48 නිදහසින් පස්සේ අපි විශේෂයෙන් සංස්කෘතික ක්ෂේත්‍රය තුළ යම් පුනරුදයක් ඇති වුණයි කියලා අපි විශ්වාස කරනවා. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් 956 කියන එක සන්ධිස්ථානයක් හැටියට ගත්තොත් බොහෝ විචාරකයන් කියනවා ඔව් යම් අපේ දේශීය මුල් හොයාගෙන අපි ගියා. නාට්‍ය කලාවේ, සිනමාවේ, දැන් සිනමාව ගත්තොත් උදාහරණයක් හැටියට දරුණු ලෙස කර්මාන්තයක් හැටියට තිබිච්ච සිනමාව කලාවක් හැටියට කොහොමද භාවිත වුණේ? ඒ කියන්නේ තාම දකුණු ඉන්දිය බලපෑම ඉතාම රූක්ෂ ලෙස, දැඩි ලෙස සිනමාවට බලපෑම් කරලා තියෙද්දි රේඛාව නිර්මාණය වෙනවා 56. එතකොට එතන ඉඳලා අපි දේශීය සිනමාව ගැන කතා කරනවා. ඊළඟට මහාචාර්ය සරච්චන්ද්‍ර නාට්‍ය කලාවේ මුල් හොයාගෙන යනවා. ජනනාට්‍ය කලාව පිළිබඳ පරිශන කරමින් ඒ යම්කිසි ආකාරයකට අපි අපේ මුල් හොයාගෙන යනවා. එතකොට මනමේ නාට්‍යයේ සන්ධිස්ථානයක් හැටියට 56 දී බිහි වෙනවා. ඊළඟට අපි සාහිත්‍ය ගත්තොත් සාහිත්‍ය කලාව තුලත් විවිධ නිර්මාණ බිහි වෙනවා. දැන් 56ම උදාහරණයක් ගත්තොත් 56 දැන් විරාගයේ නවකතාව බිහි වෙන්නේ මාර්ටින් වික්‍රමසිංහ. ඒතර විරාගයේ නවකතාව බිහිවීම සහ විරාගය සමතික්‍රමණය කරන නවකතාවක් අද වෙනකවත් බිහි කරන්න බැරි වෙලා තියෙනවා. හරි? ඒ කියන්නේ විරාගයේ 56 දී බිහි වෙන්නේ. තවමත් අපි කියන්නේ විරාගය තමයි ශ්‍රේෂ්ඨතම හොඳම සිංහල නවකතාව කියලා. මනමේ නිර්මාණය කරා ඊට පස්සේ සිංහබාහු නිර්මාණය කළ මහාචාර්ය සරච්චන්ද්‍රම. ඉතින් ඒ දෙක තමයි අදටත් මනමේ සිංහබාහු. මේකෙන් එහාට යන්න ඊට පස්සේ ශ්‍රේෂ්ඨ නිර්මාණ බිහි වෙලා තියෙනවා. මොකද ඒවා අතික්‍රමණය කරන නිර්මාණ බිහි වෙලා තියෙනවද කියන එක. ඒතකොට ඊළඟට දැන් 56ේම මස්ලේ නැති යට වගේ විප්ලවීය කෘතියක් බිහි වෙනා සිරිගුණසිංහ සිංහල කවිය හා සම්බන්ධව. ඊළඟට චිත්‍රසේනගේ කරදිය. මේවා හැම එකක්ම බිහි වෙන්නේ 56 දී. හරිද?
එතකොට මේ මුල් සොයාගෙන යෑම ඊළඟට විශේෂයෙන්ම සංගීත ක්ෂේත්‍රයේ ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත, ඊට පස්සේ අමරදේව මේ ත්‍රිමූර්තිය සහ ඉන්පසුව ප්‍රේමශ්‍රී කේමදාස් වගේ ස්වාධීන ස්වතන්ත්‍ර තනු නිර්මාණය කරමින් සංගීත ක්ෂේත්‍රයේ ඒ දේශීය ලකුණු හොයාගෙන ගිය සංගීතඥ පරම්පරාව අපිට ඉන්නවා. ඒත් සිංහල ගීතය තුල, කවිය තුල, නවකතාව තුල, කෙටි කතාව, නාට්‍ය, සිනමාව මේ සෑම ක්ෂේත්‍රයකම යම් පිබිදීමක් ඇති වෙනවා. හැබැයි ඒක ඉදිරියට කොච්චර අරගෙන ගියාද ඉදිරියට දැන් අදටත් කවි ලියන අය බිහි වෙනවා. කෙටි කතා, නවකතා ලියනවා. හරිද? නාට්‍ය කරනවා, සින්දුත් හදනවා. හැබැයි ආපස්සට හැරිලා බලනකොට අර කියන නිර්මාණ වලට එහා ගිය මේ දශක ගණනාවක් දැන් ගත වෙලා ඉවරයිනේ. දැන් අපි අපේ නිර්මාණ සහ ඒ ਵਿਚාරය සාහිත්‍ය කලා ආදී පිළිබඳව අපේ තියෙන ਵਿਚාර දැන් සෞන්දර්ය විනිශ්චය කියන එකට හේතු තියෙන්නේ බෑ. අපේ කලා ਵਿਚාරය, සාහිත්‍ය ਵਿਚාරය පිළිබඳව අපි සෑහීමකටපත් වෙන්න පුළුවන් තැනකට අපි පත් වෙලා තියෙනවද? අපි ජාත්‍යන්තරයට යා හැකි නිර්මාණ අපි බිහි කරලා තියෙනවද? ඇයි අපි අපේ තරුණ පරම්පරාව අර අමරදේවලගෙන් වෙන් වෙන්නේ? කේමදාසලගෙන් වෙන් වෙන්නේ? අනේ මේ මොකද්ද කියලා ගෙදරදී ප්‍රශ්න අහන්නේ. එතකොට නවකතා, සිංහල නවකතා කියවන්නේ නැතුව යන්නේ. සිංහල කෙටි කතා කියවන්නේ නැතුව යන්නේ. සිංහල චිත්‍රපටි බලන්නේ නැතුව යන්නේ. දැන් අද සිනමා ශාලාවලට කවුරුත් යන්නේ නැහැ. සිනමාව පරබුදයට ලක් වෙලා කියලා කියනවා. වේදිකා නාට්‍ය ඒ ශාස්ත්‍රීය යුගය නිමා වෙලා තියෙනවා. ඉතින් යම් යම් නිර්මාණ බිහි වුණාට අපි ඒ අභිවර්ධනය පිළිබඳව ආපස්සට හැරිලා බැලුවොත් එහෙම ඒක පිළිබඳව සෑහීමකටපත් වෙන්න පුළුවන් තත්ත්වයක අපි ඉන්නවද කියන කාරණා. ඊට අමතරව අපිට තියෙන්නේ අර අපි මුලින්ම කතා කරපු මේ චින්තනයේ නිදහස කියන එක. ඒ කියන්නේ අපි කොච්චර දුරකට අර කියපු හර බුද්ධිමය සංවාදයට දායක වෙන්න බුද්ධිමතුන් හැටියට, කලාකරුවන් හැටියට එහෙම දායකත්වයක් අපි කරලා තියනවද කියන එක. ඒ කියන්නේ අපේ චින්තනය කොච්චර දුරකට මේ චින්තනයේ නිදහස භාවිත කරලා අපි ඉදිරි ගමනක් දැකලා තියනවද කියන කාරණය. දැන් අපි අර මම කලිනුත් කිව්වා මේ කලාකරුවෙකුගේ නිදහස කියලා කියන්නේ පරිකල්පනයේ නිදහස. ඒකට සීමාවක් නැහැ. නිර්මාණයක් දැන් කවියක් ලියන මිනිස්සෙක් එයාගේ පරිකල්පනයේට සීමාවක් නැහැ. ඒ වගේම තමයි කලාකරුවාට තියෙනවා වෙනම ලයිසන්ස් එකක්. ඒ කියන්නේ වරයක් තියෙනවා. අපි ඒකට කියනවා ඒක පොදුවේ ගත්තම පොයටික් ලයිසන්ස් කියලා. ඒ කියන්නේ අපිට සීමා උල්ලංඝනය කරන්නත් පුළුවන්. ඒ කියන්නේ අපිට දැන් රටකන නීතියකට අනුගත වෙන්න එපා. හැබැයි කලාකරුවන්ට, සාහිත්‍යකරුවන්ට තියෙනවා ඒ සාහිත්‍ය කලාවේ සීමා උල්ලංඝනය කරන්න පුළුවන්. ඕන සම්ප්‍රදාය බින්දින්න පුළුවන්. ගතානුගතිකත්වයට එරෙහිව යන්න පුළුවන්. අපි කොච්චර දුරකට දැන් අපේ කවි වරම කියලා මේකට කියන්නේ පොයටික් ලයිසන්ස් කියන එකට. ඒ කියන්නේ ඒ කවි වරම පාවිච්චි කරලා අපි කොච්චර දුරකට ඉදිරියට ගිහිලා තියෙනවද? ඒ කියන්නේ අපේ පරිකල්පනයේ ඒ අසීමිත නිදහස අපි කොච්චර දුරකට පාවිච්චි කරලා අපි නිර්මාණ බිහි කරලා තියෙනවද? දැන් අදටත් සාහිත්‍ය කලා විචාරය ගත්තොත් අපි කාගේ හරි නාට්‍යයක් විවේචනය කරොත් එහෙම නැත්නම් පොතක් විවේචනය කරොත් එයා තරහ වෙනවා. හරිද? හැබැයි ලියෝ ටෝල්ස්ටෝයි තමන්ගේ ජීවිතයේ අවසාන කාලේ කලාව යන කුමක්ද කියලා කෘතියක් ලියුවා වටිසාට්. ඒකෙදී සමකාලීන කලාකරුවන් බීතෝවන්, මොසාට්, මයිකලාන්ජලෝ මේ සියලු දෙනාගේම සහ තමන්ගේම නිර්මාණات නිර්දය ලෙස විවේචනය කරලා ප්‍රතික්ෂේප කරනවා. හරි. දැන් මේ තවදුරටත් අපි මේ වැඩසටහන තුළ අපේ සාකච්ඡාව ඇතුලේ අපිට වැරදුණු හෝ අපිට මගහැරුණු දේ ටික අපිට අවබෝධ කරගන්න පුළුවන් තැනකට අපි සාකච්ඡාව අරගෙන එනවා. මහාචාර්යතුමනි මම ඊළඟ ප්‍රශ්න ඔබතුමීට යොමු කරන්න. දැන් ඇත්තටම අද අපි ඉන්නේ විශේෂ තැනක මේ පටිගත කිරීම අපි නැත්නම් මේ වැඩසටහන අද මෙහෙවන්නේ කොළඹ ජාතික කෞතුකාගාර පරිශ්‍රයෙන් අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් තනුජා කස්තුරිආරච්චි මහත්මියට. මොකද මේ වැඩසටහන සාර්ථක කරගන්නට එතුමිය සහ එතුමියගේ සමස්ත කණ්ඩායම ඊළ කළමනාකාරීත්වය සහ සීලූම සේවකාරාදීන් අපිට ලබා දුණු සහයෝගය පිළිබඳව අපි කෘතවේදීත්වයෙන් මේ වැඩසටහන තුළදීම පළ කරනවා. මහාචාර්යතුමනි දැන් මේ අපි ඉන්න පරිශ්‍රය ඇතුලේ තියෙන අපේ අතීතය
එහෙල රජදරුවන් කොයිතරම් දුරට මේ රට වෙනුවෙන් සහ මේ නිර්මාණ වෙනුවෙන් මේ රටේ දියුණුව සහ පුද්ගලපද දියුණුව වෙනුවෙන් කොච්චර කැපකිරීමක් කරාද කියලා ඇස්මානේ පේන්න ඒක සාක්ෂි සහිතව ඔප්පු කරන තැනක. එතකොට දැන් අපි මේ සභාව ඇතුලේ කතා කරපු හැම දෙයකින්ම අපිට මේ 78ක වර්ෂය ඇතුලේ අපිට අපිව මග හැරිලා අපිට මීට වඩා දියුණු සමාජ ක්‍රමයකට අවතීර්ණ වෙන්න තිබිච්ච තැන් අපි වහලා දාලා ඉන්නවා කියලා අපි දිගින් දිගටම කතා කරනවා. එතකොට මේ ඇතුලේ අපි මේ දේවල් ආරක්ෂා කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද එහෙනම්? එහෙම නැත්නම් මේ දේවල් ආරක්ෂා කිරීමෙන් අනාගතයට අපි ලබා දෙන්න ඕනේ කියලා ඔබතුමීලා යෝජනා කරන්නේ මොනවද? ඔව් ඒක මට මෙන්න මේ විදිහට උත්තර දෙන්න පුළුවන්. කෞතුකාගාරය කියන්නේ ඔබතුමිය කිව්වේ මේ අපි ඉන්න ස්ථානය. කෞතුකාගාරයක් කියන්නේ ඒකත් යටත් වේත නිර්මිතයක්. හරි. අපි කිව්වොත් මේකත් යටත් වේතයන් විසින් හදපු දෙයක්. දැන් යටත් වේතය පාලකයන්ගේ ඒක හැම රටකම තිබිච්ච දෙයක්. ඒගොල්ලන්ට ඕනකම තියෙනවා තමන් යට අල්ලගත්ත ප්‍රදේශවල දේවල් හොයන්න. ඉන්ක්විසිටිව් එකක් තියෙනවා. මේක මොකද්ද මේවා වෙන්නේ මොනවද? මේගොල්ලන්ගේ කලාව මොකද්ද? මේ මිනිස්සු කවුද? එහෙම කියලා. ඒ හෙවීමේ ප්‍රතිඵල නිසා අපිට දේවල් දායාද වුණා. HCP බෙල් මහත්මයා පුරාවිද්‍යා කොමසාරිස්තුමා විදිහට පත් කරනකොට ආවේ සාමාන්‍ය අපේ නිලධාරියෙක් වශයෙන්. හැබැයි අදටත් අපි බලන්නේ බෙල් රිපෝට් එක. බෙල් වාර්තාව. මොකද ඒ හොයපු දේවල් වලින් සෑහෙන පූජා භූමි ප්‍රමාණයක්, නටබුන් ප්‍රමාණයක් හම්බුණා. ඒවා ඇත්තටම සිදු වුණේ ඇයි? ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයක් වෙනුවෙන්. නමුත් අපේ උරුමයක් අපිට අනිත් පැත්තට ලැබුණා. කෞතුකාගාර කියන්නේ අන්න ඒ වගේ දේවල්. කෞතුකාගාරවල එක්රැස් වෙන්නේ අතීතයේ සියලු අතීතයේ තිබිච්ච සංරක්ෂණයේ විය යුතුයයි හැඟෙන බොහෝ දේවල් මේ කෞතුකාගාර තියෙනවා. මේවෙන් අනාගතයට දෙන්න උත්සාහ කරන්නේ මොකක්ද? අර මං කිව්වා වගේ කලින් අර කුතුහලයකින් හොයපු දේවල් අර අතීතයේදී කුතුහලයක යටත්වීතවාදීන් හොයපු දේවල් ඒ විදිහට වාර්තාගතකරණය වුණා වගේම ඒ සමස්ත කාල සීමාවල් අයින් වුණාට පස්සේ ශේෂ වෙච්ච දම් දේවල් තියෙනවා. ඒවා මේවට ගේනවා කෞතුකාගාරවල සංරක්ෂණය කර. දැන් අපි මේ ඉන්න මැදිරියට එහා පැත්තේ මැදිරියේ තියෙනවා ලන්දේසීන් විසින් නෙදර්ලන්තයෙන් අපිට නැවත ලබා දුන්න අර තුවක්කු ඒ ටික තියෙනවා. දැන් ඒක අපෙන් ගෙනිච්ච එකක් ආපහු ගේනවා. ඒතර මේවා හරහා මොකද්ද පෙන්වන්නේ? මෙහෙම උරුමයක් ඔබලට තියෙනවා. ඒ උරුමය ආරක්ෂා කරනවා අපි මෙහෙමයි. හැබැයි ඒ උරුමය දිහා බලලා සතුටු වීම නෙමෙයි විය යුත්තේ. ඒ උරුමය දිහා බලලා අපි තව පිම්මක් ඉස්සරහට යන්න ඕනේ. දැන් අතීතයේ කරපු දේ බලලා ඒකට රසවින්දනය ලබනව වෙනුවට අපි කළ යුත්තේ අතීතයේ දැන් මේ දේවල් කළේ මේ වගේ සරල තාක්ෂණය නිකන් ඇයි අපිට දැන් අලුත් තාක්ෂණයෙන් මීට වඩා දෙයක් කරන්න බැරි? අපිට කොච්චර දුරට කරන්න පුළුවන්ද? දැන් එන්නේ ඒ තැනකට ගෙන ඒමක් තමයි කෞතුකාගාර වලින් මම හිතන්නේ විය යුත්තේ. right? දැන් උදාහරණයක් මම කියන්නම්. මෙතුමේ මහාචාර්යතුමා මා සඳහන් කළා 1956 දශකයේ. 1956න් පස්සේ ඇතිවෙච්ච එක්තරා සුවිශේෂී දෙයක් තිබුණා. ලංකාවේ ඒ වෙනකොට තිබිච්ච ගෘහස්ත කර්මාන්ත සෑහෙන ප්‍රමාණයක් ළමයින්ගේ අධ්‍යාපන ශාස්ත්‍රයට යොමු කළා. මැටි කර්මාන්තය, මැහුම් කර්මාන්තය, අත්‍යන්ත කර්ම මේවා විෂයමාලාවේ කොටසක් කළා. ඇයි ඒ කළේ? ඒක දිගින් දිගට ගෙන යා යුතු නිසා. හරිද? දැන් ඊට පස්සේ කාලෙකින් නැති වෙලා ගියාය දේවල්. දැන් අන්න ඒ වගේ මේක කළ යුත්තේ තියෙන මේ වගේ තැන්වල මේ දකින අපි දේවල් අනාගතයට ගෙනියන්න නම් අනාගතය තුල අපි හැදෙන්න අවස්ථාවක් වෙන්න නම් වර්තමාන තාක්ෂණයත් පාවිච්චි කරලා එදා මේ අය මේ සරල දේෙන් කළා නම් ඇයි අද අපිට ඊට වඩා දෙයක් කරන්න බැරි කියන මානසිකත්වය ළමයා වෙත ගෙන යා. මේවා නරඹන්න එන අයට දෙන්න ඕන දේ තමයි අන්න ඒ අදහස. ඒක තමයි මම හිතන්නේ කෞතුකාගාරය මේ වගේ ආයතන වලින් විය යුතු දේ. අනිත් එක තමයි තවත් දෙයක්. යම් යම් දේවල් අපි අතීතයේ කතා කරන මහා වංශය හෝ තූප වංශ වැනි වංශ කතා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ පැරණි සාහිත්‍ය මූලාශ්‍ර වෙන්න පුළුවන්. මේවා අපි අධ්‍යයනය කරනවා. මේවා අධ්‍යයනය කරලා අපි කතා කරනවා. හැබැයි ඒවැය තියෙන ඊටාම වටිනා දේවල් වටිනා වාක්‍යයක් දෙකක් හෝ වෙන්න පුළුවන්. අපේ දරුවෝ අතරට නෑ තාම ගිහිල්ලා. ඉතින් අපි දන්නේ නැහැ. ඉතින් අන්න ඒක නිසා ඒ වගේ දේවලුත් මම හිතන්නේ අධ්‍යාපනයේ හරහා ළමයින්ට ලබා දිය යුතුයි. නැත්නම් අපි කොච්චර කතා කළත් අපේ දෙයක් තියෙනවා අපිට මෙහෙමයි කියලා දැන් මම දන්නවා විනෝද චාරිකාවක් වගේ ඇවිල්ලා මේක බලලා ගියා එතනින් ඒක ඉවර වෙනවා. ඒකම ළමයාගේ ඔළුවේ නැහැ. නමුත් ඒක වෙන්න නම් අර වන් කියපු විදිහට එක්කෝ ඒක ළමයාගේ ඇඟට දැනෙන විදිහට ලබා දෙන්න ඕනේ. එහෙම නැත්නම් වෙනත් මාර්ගයකින් මේ වගේ දේවල්
අලුත් තාක්ෂණයේ භාවිතාවෙන් කටයුතු කරන්න. නැත්තම් මම හිතන්නේ අපිට උරුමය ගැන නිකන් බලා සතුටු වීමක් පමණයි වෙන්නේ. නමුත් අපි ඒක අපේ කරගෙන ඉදිරියට යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ ජාතික කෞතුකාගාරයකට ජීවිතේ එක්වරක් හරි පැමිණි කෙනෙක් නම් ඔබ ඔබේ පුංචි දරු පැටව අරගෙන ජාතික කෞතුකාගාරය බලන්න ආපු කෙනෙක් නම් ඔබ ඔබේ පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ව මේ කෞතුකාගාරයට රැගෙන ඇවිල්ලා එයාට යම්කිසි දැනුමක් දෙන්න මහන්සි ගත්ත කෙනෙක් නම් ටිකක් කල්පනා කරලා බලන්න. අපි මේ නරඹලා ගියපු දෙයින් එකම මොහොතකදී හරි ඔබට ඔබේ දරුවාට ඔබේ ශිෂ්‍යයාට ශිෂ්‍යාවට හෝ ඔබට අපේ අනන්‍යතාවය ඇතුලේ මීට වඩා ඉදිරි පිම්මක් පනින්න අපට ශක්තිය තියෙනව නේද? මේ අපේ හෙළ ජාන නේද අපේ ඇඟවල වල දුවන්නේ කියලා හිතට එක මොහොතක් හරි දැනුණා නම් ඒක තමයි අපේ ඊළඟ වෙනස. ඒක තමයි අපේ ඊළඟ ජයග්‍රහණය බවට පත් වෙන්න ඕනේ. ඒ කාරණයෙන් අපි කතා කරමින් ඉන්නේ. මොහොතක් හිතන්න මේ ගැන අපිට දෙන්න අවසරයක් කෙටි විරාමයක් සඳහා. දිනන හෙටකට චින්තනාවලෝකනය නිදහස් ආමන්ත්‍රණ විශේෂ වැඩසටහනේ අවසන් අදිරේ ඔබ අප මෙලෙස මුණ ගැහෙන්නේ. වෙනස් විදිහට හිතන්න අපිට මේ වෙනකන් අත්විඳින්නට නොලැබුණු අලුත් ලෝකයට යන්න අපි කොයි විදිහට වෙනස් වෙන්න ඕනද කියන කාරණේ පිළිබඳව හිතමින් ඉන්නවා නම් ඔබ ඒ එකවරක හරි ජීවිතේ හිතුණා නම් කොයි විදිහටද අපේ දිශානතිය වෙනස් වෙන්න ඕනේ කියන කාරණේ මේ සභාව ඇතුලේ දිගින් දිගටම කතා බහට ලක් වුණා. මේ අවසන් මිනිත්තු කිහිපය තුලත් අපි උත්සාහ දරන්නේ ඒ වෙනස ඔබ අපි හැමෝගෙම හිතවල පළපදියම් කරා. මම කැමතියි අවසාන අදිරි මුළු ප්‍රශ්නේ හල්වතුර මහාචාර්යතුමාට යොමු කරන්න. මහාචාර්යතුමනි අපි මේ වැඩසටහන තුළ දිගින් දිගටම සාකච්ඡාවට බඳුන් කරේ අපිට වෙනස් වෙන්න තියෙන ඉඩකඩක් තිබෙනවා. අනාගත ලෝකයේ අපි බලාපොරොත්තු වෙන ජයග්‍රහණය අත්පත් කරගන්න පුළුවන් අපසරියක් තියෙනවා. ඊට අදාළ භෞතික සම්පත් ටික තියෙනවා. ඊට අදාළ ස්වභාවික සම්පත් ටික තියෙනවා. පැහැදිලිවම ඍජුවම අපි යෝජනා කරොත් අපි වෙනස් වෙනවා නම් අපි වෙනස් වෙ යුතුයි කියලා හිතනවා නම් අපේ චින්තනය වෙනස් කරගන්න අපි ඊළඟ මොහොතේදී කොයි විදිහටද අලුත් වෙන්න ඕනේ කියලා. සිතාරා කතාව පැහැදිලි. අපිට වෙනස් වෙන්න පුළුවන්ද වෙනස් වෙන්න පුළුවන් වපසරයක් තියෙනවද අපි වෙනස් විය යුතුද කියන ප්‍රශ්නේ අපි තීරණාත්මකයි 78 වෙනි නිදහස. මොකද 78 වෙනි නිදහස ලංකාවට තීරණාත්මක වුණාට අපේ පරම්පරාවට තීරණාත්මකයි. මොකද මේක තවදුරටත් මේ විදිහට වලපල්ලට යන්න ගියොත් මම හිතන්නේ අපිට කිසිම දවසක අපේ ජීවිත කාලය ඇතුළත මේ ලංකාවේ ඒක සමහරලාට ආත්මార్థකාමී හැඟීමක් වෙන්න පුළුවන්. නමුත් ඒ ආත්මార్థකාමී හැඟීමත් එක්ක අපි කතා කරද්දී සිතාරා එහෙමනේ අපි ලෝකේ වෙනස් වෙනවා ලෝකේ අලුත් වෙනවා කියලා හිතුවට ලංකාව අලුත් කරන්න බෑ. අලුත් රටක් හදන්න බෑ. අපිට තියෙන වර්ග කිලෝමීටර 64000යි. ඒතර මේක ඇතුලේ තියෙන පරණ රට ඇතුලේ නමුත් අපිට එක දෙයක් කරන්න පුළුවන් සිතාරා මේ අලුත්ෙන් හිතන්න පුළුවන් නිදහස් චින්තකයෝ ටිකක් මේ රට ඇතුලේ නිර්මාණය කරන්න පුළුවන්. රටට ආදරය කරන රට ගැන හැඟීමක් තියෙන රට ගැන දැක්මක් තියෙන අර ෂෝට් ටර්ම් පොලිසිස් වලින් එලෙහාට ගිහිල්ලා අර දීර්ඝ කාලීන දැක්මක් එක්ක ටයිම් ලයින් එකක තියෙන අර ක්ලියර්ලි ඩිෆයින් බෙන්ච්මාර්ක් එකක් එක්ක යන જાතියක් නිර්මාණය කරන්න පුළුවන් නම් මම හිතන්නේ අපිට මේක අමාරු කාර්යයක් වෙන්නේ නැහැ. අපි මම දැන් සමන්තයි මගේ ශේෂ්ත්‍ර දෙකක් වුණාට අපි දෙන්නම කතා කරපු දෙයක් තමයි මේ නිදහස් චින්තනය. මම දැන් සිතාරත් ඒක ඉතාමත්ම දැඩිව කියපු දෙයක්. නිදහස් චින්තනයේ තියෙන වැදගත්කම නිදහස් චින්තනය කියලා කියන්නේ නිදහසේ හිතීම කියන එක අසීමාන්තික නිදහස වෙන්නත් පුළුවන් වල්බුරු නිදහස වෙන්නත් පුළුවන්. ඒතර වල්බුරු නිදහසෙන් ගැලවිලා අසීමාන්තික නිදහස කියන තැන කතා කරද්දී අපිට නැවතත් අර පරණ පූර්විකාව අමතක කරලා අපිට අලුතෙන් ඉස්සරහට හිතන්න බෑ. අපිට හොඳ පාදමක් ඕනේ. මම පුංචි උදාහරණයක් ගත්තොත් සිතාරා මේ අපි දැන් ඉස්සලා අනුතරත් කියපු දෙයක් තමයි අපේ තියෙන පුරාවිද්‍යාත්මක දේවල් වල තියෙන වැදගත්කම මේ දේවල් වල තියෙන වටිනකම දරුවන්ට කියලා දෙන්නේ කොහොමද සහ දරුවන්ට ඒ ගැන ආසාවක් ආදරයක් නිර්මාණය කරන්නේ කොහොමද කියන එක අපි හිතන්න වෙනවා. පුංචි දෙයක් කිව්වොත් මේ සිතීම ගැන පුංචි දෙයක් කිව්වොත් මේ දැනට අවුරුදු 1800කට වගේ ඉස්සෙල්ලා හම්බ වෙනවා ජේතවනාරාමයේ ආශ්‍රිතව පුංචි කතාවක් මම කියන්න උත්සාහ කරේ විනාඩි දෙකකින් අපිට හම්බ වෙනවා මේ උළු කැටයක් කෝටඩ් උළු කැටයක් අපි උඩ පොඩි ග්ලේසින් ලේ එකක් දාපු නිකන් සරල තේරෙන භාෂාවකින් වීදුරු තට්ටුවක් දාපු උඩු කැටයක් හම්බ වෙනවා ප්‍රෙස් උළු කැටයක් අපි අද දකින රට උළු කැටේ වගේ උළු කැටයක් හම්බ වෙනවා උඩ ග්ලේස් ලේ එකක් දාපු. මොක බැලුමටම පුරාවිද්‍යාත්මකව අපි බැලුවොත් මේකේ උළු කැටේ කියන එක සාමාන්‍ය දෙයක්. මේකේ හිස්ටරි එකක් තියෙනවා. මෙන්න මේ වකවානුවේ මේක නිර්මාණය වෙලා තියෙන. හරි ඒ කතාව හරි. නමුත් මේකේ යථාර්ථයට ගියොත් මේක ඇතුලේ තියෙන්නේ ඒ කෝටඩ් උළු කැටය ඇතුලේ අදටත් ලෝකෙට අපිට බය නැතුව පෙන්වන්න පුළුවන් කතාවක් මම කියන්නේ මේ. ඒතර මේ කෝටඩ් උළු කැටය ඇතුලේ උත්සාහ කරන්නේ
උඩින් එන මේ අනුරාධපුරේ හම්බ වෙන චේතනාරාමයේ ආශ්‍රිත අනුරාධපුරේ කියන්නේ නුවරඑළිය වගේ සීතල පළාතක් නෙමෙයි මහා රස්නේ පළාතක්. ඒතර ඕන් උත්සාහ කරේ මේ කෝටින් එකත් එක්ක අහසින් එන නැත්නම් ඉරෙන් එන සූර්යාලෝකයේ ගේ ඇතුළට ගන්නේ නැතුව එතන උඩින්ම පරිවර්තනය කරලා යවන්න. අදටත් අපි ලෝකේ උත්සාහ කරන්නේ ප්‍රශ්න ඇතුළට එන්න දීලා ප්‍රශ්න ඇතුළට ආවට පස්සේ උත්තර වෙන මම ගේ ඇතුළෙත් අපි කරන්නේ ඕකමයි. ප්‍රශ්නේ ගේ ඇතුළට එන්න දීලා ප්‍රශ්නට උත්තර නමුත් ඕන් මේ කියන නිදහස් මනස ඇතුලේ මේ නිදහස් චින්තනය ඇතුලේ උන් උත්සාහ කරලා ඕන් හොයාගන්නා උත්තරයක් ප්‍රශ්න ඇතුලට එන්න නැතුව උඩින් රිෆ්ලෙක්ට් කරනවා. ඕකේ ඇතුලේ තියෙන තාක්ෂණය ගැන අපි වෙනම කතා කරනවා. නමුත් ඔය කියන පුංචි පොයින්ට් එක අපිට දෙන්න පුළුවන් නම් දරුවෙකුට බලන්න මෙන්න මෙහෙම දෙයක් මේකේ තියෙන්නේ. ඒකේ මහා ලොකු යාන්ත්‍රණයක් නැහැ, මහා ලොකු විද්‍යාවක් නැහැ. නමුත් මේ හිතීම මේ තියෙන නිදහස් අර වල්බුරු නිදහසෙන් එහාට ගිහලා මේ නිදහස් චින්තනය ඇතුලේ වෙච්ච නිර්මාණය එකක් ස්වභාවිකයි නැත්නම් ස්වභාව දැන ඉතාමත් ආසන්න උත්තරයක්. ඒතර මෙන්න මේ විදියට ළමයින්ට අපිට මේක සමාජගත කරන්න පුළුවන් නම් ඒකම ලංකාවේ තියෙන මේ ප්‍රෞಢ ඉතිහාසයේ තියෙන නියම අගය අපිට ලෝකෙට පෙන්වන්න පුළුවන්. අපි ලෝකයෙන් ප්‍රශ්න අරගෙන යනවා, ලෝකෙන් උත්තර අරගෙන යනවාට වෙනුවට අපිට පුළුවන් නම් අපේ තියෙන මේ thinking export කරන්න. දැන් සරල උදාහරණයක් කිව්වොත් නැවතත් මේ ඉන්න කෞතුකාගාරය ඇතුලේ අපේ තියෙනවා red and black pair නැත්නම් රතු සහ කළු මම හිතන්නේ මෙතුමියට පුළුවන් ඒක ගැන විද්‍යාත්මකව කියන්න. නමුත් මේ red and black pair වල තියෙන ටෙක්නොලොජි ගැන කතා කරොත් ඇතුලේ කළු පාටයි එළියේ රතු පාටයි. අද අපි පිටරටකට අරන් ගියොත් මේ පිටරට ගිහිල්ලා ලංකාවට එනකොට අපි පිටරටෙන් ඒ රටේ සුවේනි එකක් අරන් යනවා. අපි ජර්මනියට ගියත් ඔය කැඩිච්ච තාප් එක පුංචි කෑල්ලක් අරන් යනවා ඩොලර් 2-3ක් දෙනවා. නමුත් අපිට ලංකාවට එන විදේශිකයෙකුට ලංකාවෙන් යනකොට සුවේනි එකක් අරන් යනවා දෙන එක්ක චීනෙන් නැත්නම් ඉන්දියාවෙන් හදපු දෙයක්. ඒතර අපේ දෙයක් අපි කවදාද අගය කරලා ඉස්සරහට දෙන්න. අපිට පුළුවන් නම් red and black pair දැන් අලුතෙන් අපි මම අතන අපේ පරීක්ෂණාගාරය ඇතුළේ අපි නිර්මාණය කරලා තියෙනවා මේ පරණ ටෙක්නොලොජි. අපිට පුළුවන් නම් අපේ එයාපෝට් එකේ තියන්න මෙන්න ලංකාවේ අවුරුදු 3000ක් පරණ පොටරි ඉන්ඩස්ට්‍රි එක මේක කියලා. සමහරවිට ඩොලර් 10ක් දීලා ඔක ගෙනියනවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. මේක වැදගත් වෙන්නේ අපේ හිතන විදිය, අපි පතන විදිය සහ අපේ ලංකාවට ආදරය කරන ජාතියක් නිර්මාණය කරන්න. ඒක කරන්න පුළුවන් නම් අලුත් රටක් හදන්න බැරි වෙයි. නමුත් අලුත් බලාපොරොත්තුවක් තියෙන ජාතියක් නිර්මාණය කරන්න පුළුවන්. රට දාලා යන මිනිස්සුන් අපිට නවත්තන්න බෑ. නමුත් රට දාලා යන්නේ ඇයි කියලා හිතුවදී ඔවුන්ගේ තියෙන හැකියාවලට අගය කිරීමක් මේ රටේ නැති එක. ඒතකොට ඒකට අගය කිරීමක් දෙන්න පුළුවන් එවුන්ට ඒ තියෙන මුල්ලෙමි අගය කිරීමට වඩා මානසික අගය කිරීමක් රට ඇතුලේ නිර්මාණය කරන්න පුළුවන් නම් මෙතනින් එහාට ගමනක් යනවා කියන එක අමාරු දෙයක් නෙමෙයි සිතා. ඊටාම මේ ලස්සන සහ අපිට යලිත් හිතන්න පුළුවන් අදහසක් මහාචාර්යතුමනි ඔබතුමා ඉදිරිපත් කරන්නේ. ඇයි අපිට මේ වගේ පුංචි දෙයක්වත් හිතලා වෙනස් වෙන්න බැරි? ඇයි අපිට අපේ අනන්‍යතාවයේ හෙළ රජ දරුවන් ගැන අපි හැමදාමත් මහා අභිමාණයෙන් කතා කරනවා? එහෙමනම් එදා ඔවුන්ට තිබිච්ච නිදහස ඇයි අපිට අද අත්පත් කරගන්න බැරි? ඇයි අපිට ඒ තැනට යන්න බැරි? මේ තරම් දියුණු වෙලා තියෙනකොට තාක්ෂණේ, මේ තරම් විද්‍යාව අලුත් වෙනකොට, නව සොයා ගැනීම වෙනකොට බොහොම පුංචි කැපකිරීම් ටිකකින් අපිට මේ ලෝකේ වෙනස් කරන්න, ලංකාව ලෝකේ ඉස්සරහට අරගෙන යන්න පුළුවන්කම ලැබුණා. මහාචාර්යතුමනි අවසාන අදිරිය මම ඔබට ඉදිරිපත් කරන ප්‍රශ්නය. දැන් ඉතිහාසය කියලා කියන්නේ අතීතය කියලා කියන්නේ අපිට ජීවිතේ කිසිම දවසක බැහැර කරන්න කියන්නේ. අතීතේ බැහැර කරලා අපිට අනාගත ගමනක් නැහැ. හැබැයි අතීතයේ තියෙන්නේ ඒක කරේ තියාගෙන ඉන්න හෝ ඒක ගැන ಗುಣ ගයලා විතරක් අතීතයේ දිහා බලලා ආඩම්බර වෙන්න නෙමෙයි. අපිට අතීතය වෙනස් කරන්න බෑ, යලි හදන්න බෑ. නමුත් අනාගතයට ඒ ලැබිච්ච දේවල් එක්ක යමක් හදලා තියන අපිට අනාගතේ ගොඩනගාගෙන පාදකයක් කරගන්න පුළුවන්, අතිවාරමක් කරගන්න පුළුවන්. නමුත් අතීතයමත් සමහර අවස්ථාවලදී ලාංකිකව හැටියට හෙළව හැටියට අපිට බාධාවක් වෙලා තියෙන්නත් ඇති නේද? අපේ නිදහස් මානසිකත්වයේ ගොඩනැගෙන අතීතයේ අපි ඔය කියන රජදරුවෝ මෙහෙම කරලා තියෙනවා. කියන්නේ අතීතයේ කරපු දේවල් විතරක්ම කියා ඉඳීමෙනුත් අපේ සිතීමේ චින්තනයේ නිදහසට බාධාවක් වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. අපි මේ කතාව ඉදිරියට අරගෙන යන්න මම කැමතියි. ඒ අතීතය බාධාවක් කරගන්නේ නැතුව අපේ චින්තනය අලුත් කරගන්න අතීතේ ආශිර්වාදයක් අරගන්න පුළුවන් කොහොමද කියලා ඔබතුමී කියනවා. ඇත්තම අතීතයේ කවදාවත් බාධාවක් වෙන්නේ නැහැ. E.H. කාර් මහා ඉතිහාසඥයා කියනවා history repeats itself. ඉතිහාසය නැවත නැවත එනවා. අපිට කවදාවත් අද අපිත් එක්ක ජීවත් වෙන්නේ නැද්ද මට්ට කුණ්ඩලින? අද අපිත් එක්ක ජීවත් වෙන්නේ නැද්ද අතීතයේ හිටපු ඔය ජාතක කතාවල චරිත අපිත් එක්ක ජීවත් වෙන්නේ නැද්ද? ඉතිහාසයේ කොනක තියලා පැත්තක තියලා කතා කරන්න බෑ. ඉතිහාසය නැවත නැවත එන දෙයක්. ඒක නිසා ඉතිහාසය කියන එක අත්‍යවශ්‍යම මනසේ තියෙන්න ඕනේ දෙයක්. අපිට ඕන දෙයක්. අපි පටන් ගත්ත තැන ඉතිහාසය මතක නම් අපිට ගමන පහසුවෙන් යන්න පුළුවන්. අපේ ආයතනයක ඉතිහාසය අපිට මතක නම් අපිට ඒ ගමන යන්න පුළුවන්. ඒ වගේම රෝගයක ඉතිහාසය හරියට දන්නවා නම් ඒ රෝගීට ප්‍රතිකාර කිරීම පහසු වෙන්නත් පුළුවන්. ඒ වගේ ඉතිහාසය කියන එක මම හිතන්නේ කවදාවත් දියුණුවට බාධාවක් නෙමෙයි. දියුණුවට බාධාවක් ඉතිහාසය දියුණුවට බාධාවක් කරගත්ත රටවල් කවදාවත් දියුණු වෙලක් නැහැ.
ඒ කියන්නේ ඉතිහාසය අමතක කරලා අපි පයින් ගහලා ගිය රටවල් කවදාවත් දියුණු වෙලා නැහැ. හැමදාම ඉතිහාසයත් එක්ක ජීවත් වෙච්ච රටවල් වලට යම් දියුණුවක් ගන්න පුළුවන්. ඒකට හේතුව තමයි තමන්ට හරි ගිය තැන්, වැරදිච්ච තැන්, යම් සාර්ථක වෙච්ච මේ හැම දෙයක්ම ඒකෙන් පාඩම් ඉගෙන ගන්න පුළුවන් නිසා. ඉතින් මම හිතන්නේ මේ අවුරුදු 78ක නිදහස සමරන මොහොතේදී අපි හැමෝම හිතේ තියාගත්ත යුතු දෙයක් තමයි ඉතිහාසය අතීතයට කොටු නොකර ඉතිහාසය කියන එක ප්‍රයෝජනයට ගත යුතු දෙයක්. දැන් උදාහරණයක් විදියට අපි මෙච්චර කතා කරා නිදහස් චින්තනය. කවදාවත් අතීතයේ වැව් හදපු මිනිස්සුන්ට, යකඩ නිස්සාරණ තාක්ෂණයේ යෙදිච්ච මිනිස්සුන්ට වළං මැටි කර්මාන්තවල නිදහස ඒව කරන්න පුළුවන් උනේ නිදහස් චින්තනයක් එක්ක. රජවරු කවදාවත් බාධාවක් ඇති කළේ නැහැ. මේක අද කරන්න එපා, මේක හෙට කරන්න එපා, මේක නෙමෙයි ඊළඟට අපි ගේන්නේ මේ ප්‍රතිසංස්කරණය මේකෙන් මේක කරන්න. කවදාවත් ඒ කලාකරුවන්ට, ශිල්පීන්ට බලපෑම් කළේ නැහැ. ඒ නිදහස් චින්තනය නිසා තමයි අපිට ඒ වගේ දේවල් උරුම වුනේ. ඒ දේවල් නිදහසේ හදන්න පුළුවන්කම ලැබුණේ. මේ මගේ රජමාලිගාව ඉදිරියේ ඔතන කොටු බැම්මක් හදන්න එපා, ඒක හදන්න ඕනේ මෙතන කියලා කවදාවත් රජවරු නීති දාලා නැහැ. ඒව හරිය පිළිවෙලට ඒක නිසා මිනිස්සුන්ට හැකියාවක් ලැබුණා යම් යම් නිර්මාණ දේවල් කරන්න. ඉතින් මං හිතන්නේ අපි කල යුතු වැදගත් මනසේ තියාගත්තු දෙකක් තියෙනවා. එකක් තමයි ඉතිහාසයේ කිසි දිනක අමතක කළ යුතු නැති දෙයක්. ඉතිහාසයත් එක්ක අපි ඉදිරියට යන්න ඕනේ. අපේ පරණ දේවල් අරගෙන අපි ඉදිරියට යන්න ඕනේ. දෙවෙනි එක තමයි අපේ නිදහස් චින්තනය කියන එක දේශපාලන හෝ වේවා සමාජ සංස්කෘතික හෝ හැම දෙයකින්ම නිදහස් චින්තනය ආරක්ෂා වෙන්න ඕනේ. ඒකට මායින් කොටු බැම්ම දැම්මොත් අපිට හිතන්න බෑ. දැන් අද අපේ ගොඩක් වෙලාවට කුඩා ළමයින්ට අපි බයිනවා. මේ ළමයි අපිට ඕන දේ කරන්නේ නැහැ. මේ ළමයි විභාග ෆේල් වෙනවා. මේගොල්ලන්ට මේ ඇයි ඒකට හේතුව? ඒගොල්ලන්ට දීලා තියෙන්නේ අපේ දේ. අපේ න්‍යාය පත්‍රයක් ඔවුන්ගේ ඔළුවට දාලා. එතකොට ඔවුන්ගේ නිදහස් චින්තනයක් නැහැ. ඒක නිසා අපි කියනවා මේ දැන් ඉන්න ළමයින්ට වාක්‍යයක් ලියා ගන්න බෑ, අකුරු ලියා ගන්න බෑ. ඇයි ඒ ළමයිගේ ඔළුවේ තියෙන අර දේ. නිදහස් චින්තනය කියන එකත් අත්‍යවශ්‍යයි. අර මම නැවත වරක් කියනවා ඉතිහාසයත් එක්ක අපි ඉදිරියට ගිය යුතු ගමනක් තියෙනවා. අනිත් පැත්තෙන් මොනම බාධාවක්වත් නිදහස් චින්තනයට එවිය යුතු නැහැ. එහෙම එල්ල වුණොත් අපිට හිතන්න බැරි જાතියක් වුණොත් කවදාවත් අලුත් දෙයක් අරගෙන අපිට ඉස්සරහට යන්න බෑ. ඒක නිසා මම හිතන්නේ දැන් අපි කල් ගිහිල්ලා වැඩි අපිත් එක්ක අපේ අසල්වැසි රටත් එක්ක බැලුවම ඒ රට කවදාවත් ඉතිහාසය අමතක කරලා ගිහිල්ලා නැහැ ඉන්දියාව. ඉතිහාසයත් එක්ක ජීවත් වෙච්ච රටක් හැමදාම. එතකොට ඒක අපි ආදර්ශයට ගත්තොත් මම හිතන්නේ මේ 78 වසරකට මේ අපි දැන් කතා කරන මේ නිදහස් සමරන අවස්ථාවේදී මතක තියාගත යුතු කරුණු දෙක ඒකයි. නිදහස් චින්තනය අත්‍යවශ්‍යයි. ඉතිහාසයත් එක්ක ඉදිරියට යා යුතු ගමනත් අත්‍යවශ්‍යයි. පැහැදිලි ඔබතුමීගේ අදහස සහ අපි අනාගතේ නැත්නම් ඉදිරියේ සැලසුම් කරනවා නම් අපි ඒ සැලසුම් කරන්න ඕන කොයි වගේ අතිමාරාවක් මත පදනම්ද කියන කාරණය ඔබතුමී පැහැදිලි කරේ. මම වැඩසටහනේ සමස්ත වැඩසටහනේ අවසාන ප්‍රශ්නේ හේරත් මහාචාර්යතුමාට යොමු කරන්නේ. මහාචාර්යතුමනි මේ කතා කරපු අවසාන වටේදී කතා කරපු හැම තැනකදීම මතුවුණා නිදහස පූර්ණ වශයෙන් අපි අපේක්ෂා කරනවා ඒ ඇතුලේ තමයි අලුත් දෙයක් බිහි වෙන්නේ කියලා. හැබැයි අපි නිදහස් විදියට භුක්ති විඳින්න තරම් වැඩුණු මානසිකත්වයක් පරිණත මානසිකත්වයක් තියෙන ප්‍රජාවක්ද රටවැසියන් ප්‍රමාණයක්ද නූතනී ජීවත් වෙන්නේ කියන එක පිළිබඳව අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි අද මේ පූර්ණ නිදහස පිළිබඳව සාකච්ඡා කරොත් හෙට සිට වැඩසටහනේදී පූර්ණ නිදහස ගැන සාකච්ඡා කළේ. ඒ නිසා ඒ නිදහස අපි අපේක්ෂා කරන්නේ අපිට නීති දමන්න බෑ කියලා සමහරවිට අපිට කියන්න පුළුවන්. නමුත් මහාචාර්යතුමනි නිදහස කියන්නේ ඒ නිදහස ඇතුලේ සමාජයට පුද්ගලයන්ට රටට වගකීමක් තියෙනවා. මේ නිදහස අපි භුක්ති විඳිනවා වගේම එයින් තව කෙනෙක්ට සමාජයේ හෝ අගතියට නොයා ඉන්න. මේ ලැබෙන පූර්ණ නිදහස සහ වගකීම පිළිබඳව පුද්ගලයන්ට තියෙන වටිනාකම කොයි විදිහටද ඔබතුමා පැහැදිලි කරන්නේ? ඔව් ඇත්තටම මේ හොඳ සමාප්තියක් කියලා මට හිතුණා මේක අහගෙන ඉන්නකොට මේ දෙන්නගම. ඇත්තටම මේ මම අර කිව්වා වගේ මේ කෙනෙක් පුද්ගලයෙකුගේ මේ ප්‍රබුද්ධත්වය ඇති වෙන්නේ ඒ කියන්නේ පරිණත භාවය සහ ඒ ප්‍රඥාවන්තයෙක් වෙන්නේ ඉතිහාසයේ කියවුවොත් තමයි. ඉතිහාසය දන්නවනම් තමයි. ඒක තමයි ඇත්තටම මම විශ්වාසම මේ සාහිත්‍ය කලාවට කොච්චර නැඹුරු මිනිස්සෙක් වුණත් මේ ඉතිහාසය කියන එක අතිශයින් වැදගත්. ඒක ඔස්සේ තමයි අනාගතයට අපිට හිතන්න පුළුවන් මාවත විවර වෙන්නේ. දැන් ඔබ අහපු ප්‍රශ්නේ ඍජුව මුහුණ දෙනවා නම් අතර මම හිතන්නේ දැන් අර එක අවස්ථාවක කියවනවා අපි මේ භාෂාව පිළිබඳව දරන ආකල්පය මොකක්ද? දැන් අද උදාහරණයක් ගත්තොත් අපේ විශ්වවිද්‍යාලවල ළමයි ලියන උත්තර පත්‍රයක් ගත්තොත් මුලින් ඉඳලා ළඟට කියුවත් එකම නිවැරදි වාක්‍යයක්වත් හොයාගන්න බෑ.
හරි ඊළඟට විශ්වවිද්‍යාල සංස්කෘතිය අරගෙන බැලුවොත් අපි කියනවා අපි බුද්ධිමතුන් උගතුන් ඒ අය නිර්මාණය කරන විශ්වවිද්‍යාල වලින් කියලා. මගේ ඉතින් ඇත්තටම දරුණු විවේචනයක් තියෙනවා මම දන්නේ මේ දෙපළ එකඟ වෙයිද කියලා. අපි තවම මේ පර්යේෂණ කරනවා පර්යේෂණ පරිසංවාදය කියන්නේ රිසර්ච් සිම්පෝසියම් තියෙනවා සෑම විශ්වවිද්‍යාලයකම. ඊළඟට අවුරුද්දකට සැරයක් මම හිතන්නේ රිසර්ච් පේපර්ස් නැත්නම් මේ සම්මන්ත්‍රණ පත්‍රිකා තොග ගණනට බිහි වෙනවා. ඉතින් මේව කොච්චර දුරකට ජාතික සංවර්ධනයත් එක්ක සම්බන්ධ වෙනවද කියලා ඒක ලොකු ගැටලුවක්. ඊළඟට මේවායේ තියෙන පර්යේෂණ ආකෘතිය පශ්චාත්තුපාදිවලදීත් ඒ වගේම සාමාන්‍ය පර්යේෂණවලදීත් අපි එක්තරා විදිහක ටිපිකල් රාමුවක් හදාගෙන තියෙනවා. මෙන්න මෙහෙමයි පර්යේෂණ කරන්න කියලා. ඒයින් පිට ගියොත් අපිට ඒ පර්යේෂණ ඒ කඩයිම් වලින් අසමත් වෙනවා. ඊළඟට අපි මේ පර්යේෂණ සංස්කෘතිය තුළ අපි හදලා තියෙන රාමුවක් ඒන් ඔබට යන්න බෑ. ඒවයි ප්‍රතිඵල අපි විශ්ලේෂණය කරන්නේ. මම හිතන්නේ අතරම මේ අපේ ලංකාවේ දැනට විශ්වවිද්‍යාලවල කෙරෙන පර්යේෂණ පරිසංවාද වලින් කිසිවක් මම හිතා සුළු සංඛ්‍යාවක් සමහරලාට ඒවා අදාළ වෙනවා ඇති. අති බහුතරය ඒවා එතනින්ම ඉවරයි. ඉතින් ඔය වගේ තත්වයක් තමයි විශ්වවිද්‍යාලවලත් තියෙන්නේ. අපිම අර කොට්ටවුරයක් අනිත් පැත්ත හරවලා වගේ අපිම අපේ මේ తত্ত্বය මේ විවේචනය කරන්නේ. ඒ වගේ තත්වයක් බුද්ධිමය ක්ෂේත්‍රය තුල තියෙනවා. ඊළඟට බලන්න අද අපි මුහුණ දෙන මේ ඩිජිටල් අවකාශය ගත්තාම දැන් අපි සිතහර සියලු දෙනාම ජනමාධ්‍යවේදී. හරිද? අපි ලියන්නේ මොකද්ද? අපිට ඒක ඊළඟ අවස්ථාවේදී බහුතර සමාජයට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉස්සර අපි කවියක් ලියලා පළ කරගන්න කවි 60 70ක් ලියන්න ඕනේ. කෙටි කතා 60 70ක් ලියන්න ඕනේ. එහෙම නැත්නම් ඊටත් වැඩි. ඒවා පළ කිරීමේ ප්‍රමිතියක් තිබුණා. අද එහෙම ප්‍රමිතියක් ස්ටෑන්ඩඩ් එකක් නැහැ. අද ඕන කෙනෙකුට ඕන දෙයක් ලියලා දාන්න පුළුවන්. හැබැයි ඒක හොඳ නිර්මාණයක්ද, හොඳ රචනයක්ද, හොඳ ලිපියක්ද කියලා විනිශ්චය කරන්නෙත් ලියන එක්කෙනාමයි. ඉතින් එතකොට දැන් අර මම කලිනුත් කිව්වා සෞන්දර්ය විනිශ්චයට කලා විනිශ්චයට නිර්ණායක තියෙනවා. ඒ කලාකෘතියක් අගය කරන මිනුම් දඬු තියෙනවා. විචාර මිනුම් දඬු තියෙනවා. ඒ අනුව ඒක සාහිත්‍ය කියන්නේ විද්‍යාවක්. විචාරය කියන්නේ යම් ශික්ෂණයක්. එතකොට ඒ මිනුම් දඬු අනුව තමයි සෞන්දර්ය විනිශ්චයට තාර්කික හේතු තියෙනවා. අද ඒ හේතු මුකුත් නැහැ. අද මට උන්නම් කවිය ලිව්වොත් දැම්මා. එතකොට ඊට පස්සේ අපිට මල් පොකුරු ලැබෙනවා, හදවත් ලැබෙනවා, අපිට සුබ පැතුම් ලැබෙනවා, අනුගාමිකයොත් ඉන්නවා. අනුගාමිකව පිරිසක් ඉන්නවා. අපි ඒවෙන් විශාල විදිහේ තෘප්තියක් ලබනවා. ඒක ඇත්තටම එක්තරා විදිහක තමන් අර කණ්ණාඩි ළඟට ගිහිල්ලා තමන්ගේ නිර්වත නරඹනවා වගේ වැඩක්. හරි? ඉතින් ඒ තත්වයට අපිපත් වෙලා තියෙනවා. ඊළඟට අපිම ඇත්තටම මම ඔය විදිහට සමාජ මාධ්‍ය පාවිච්චි කරන්නේ සමහරු තමන්ගේ මේ දිනදා ජීවිතේ මාධ්‍ය ඇතුලේ මුදාහරිනවා. ගෙදර ගස් ලැබු ගෙඩියක් ඇතුලේ ඒකත් දානවා Facebook එකේ. හරි? ඉතින් ඒ තත්වයට පත් වෙලා තියෙනවා. අද Facebook කලාකරුවෝ, Facebook සාහිත්‍යකරුවෝ, Facebook මහාචාර්යවරු තුක ගන්නට බිහි වෙලා තියෙනවා. ඉතින් එතකොට අපිම අපේ අභ්‍යන්තරය අර කොට්ටවුරයක් අනිත් පැත්ත හරවනවා වගේ අරගෙන අපිම ස්වයං විවේචනාත්මකව බැලුවොත් අපි කොයි වගේ තත්වයකද ඉන්නේ සහ අපේ තියෙන ප්‍රමිතිය මොකද්ද? දැන් ඔබ නිදහස සහ වගකීම ගැන කිව්වා. අපි කිසියම් විදිහකට ප්‍රමිතියක් අපි තුල තියෙන්න ඕනේ. අපි ලියන කියන දේ පිළිබඳව අපිට විනිශ්චයක් තියෙන්න ඕනේ. සහ ඒක ජනගත කරන්න මේක සුදුසුද නැද්ද කියලා අපි හිතන්න ඕනේ. ඉතින් මේ ඩිජිටල් අවකාශය තුල ඇත්තටම විශේෂයෙන්ම බාල පරම්පරාව දැන් මේකට යොමු වෙලා ඉවරයිනේ. අපි සමාජ මාධ්‍ය තමයි දැන් කොන්වෙන්ෂනල් මීඩියා කියන්නේ සම්මුතික මාධ්‍ය ඉක්මවලා විශාල විහිදුමක් සමාජ මාධ්‍ය වලට තියෙනවා. ඉතින් ඉදිරියේදී අපි මේවත් එක්ක බලනකොට අපි මේ අගය කරන කලාව කොහෙද තියෙන්නේ? අපි මේ අගය කරන සාහිත්‍යය කොහෙද තියෙන්නේ? අපි මේ අගය කරන සංගීතය කොහෙද තියෙන්නේ? අපි මේ අගය කරන භාෂාව කොහෙද තියෙන්නේ? මේවා පිළිබඳව ඇත්තටම
ආපස්සට හැරිලා බලනකොට විශාල ඛේදනීය හැඟීමක් තමයි දැනට ඇති වෙන්නේ. මම දන්නේ මේ තත්ත්වය වෙනස් වෙයිද කියලා. හැබැයි ඉස්සරහට අපි මේ විශේෂයෙන්ම මේ ඩිජිටල් අවකාශය තුළ අපි කරන ගනුදෙනුව sannivedakayan හැටියට පුද්ගලයින් හැටියට මම හිතන්නේ නැවත නැවතත් සිතා බලන්න ඕනේ කියන තැන මම ඉන්නවා. විශේෂයෙන්ම අර සාහිත්‍ය කලාවට සම්බන්ධ මේ පුද්ගලෙක් හැටියට මට නම් ඇත්තටම ලොකු බයක් දැනෙනවා. අද කවි ලියන්න පුළුවන්නේ කෘත්‍රිම බුද්ධියන්නේ. ඉතින් අපිට මොනවද කරන්න බැරි? ඉතින් ඒතර නිර්මාණ කරුවෙක් කියලා කියන්නේ කවුද? සැබෑ තත්ත්ව නිර්මාණය කියලා කියන්නේ මොකද්ද? සැබෑ කලාකෘතිය කියන්නේ මොකද්ද? මේක බේරුම් කරගන්න බැරි තැනකට අද අපි ඇවිල්ලා දිනවා. අද පර්යේෂණය සැබෑ පර්යේෂණය කොහොමද? බුරු පර්යේෂණය මොකද්ද කියලා බේරුම් කරගන්න බැරි තැනකට අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක තමයි මම හිතන්නේ අපි මේ නිදහස සහ වගකීම පිළිබඳව අපි කරන මේ සංවාදයේ වඩා අර්ථ සම්පන්න විය හැකි තැන තමයි අපි මේක නැවත නැවතත් අපි මේ ඉන්න තැන විශ්ලේෂණය කරලා බලන එක සහ අපි නිවැරදිද කියලා නැවත නැවතත් අපේම ප්‍රශ්න කරන එක. විද්‍යාත්මක හැදෑරීමක් ඇති, ශාස්ත්‍රීය ඥානයක් ඇති, විෂය පිළිබඳව ප්‍රාමාණික දැනුමක් ඇති මහාචාර්යතුමනි, ඔබ වගේ වියතුන් ඇසුරේවත් අඩුතරමේ සමාජයේ තියෙන හරි වැරද්ද නිවැරදි කරගන්න උපදේශයක්වත් ගන්න කාලය දැන් ඉතිරි වෙලා තිබෙනවා. මේ પરම්පරාවෙන් පසු එහෙම හරි දේ හරි හැටියටත් වැරදි දේ වැරදි හැටියටත් කියලා දෙන પરම්පරාවක් නැති වුණොත් අපි මේ කතා කරන කිසිම දෙයකින් ප්‍රයෝජනයක් තියෙනවද කියන ප්‍රශ්න අපි හැමෝටම තියෙනවා. ඒක නිසා හිතාදර ප්‍රේක්ෂකයනි, හිතන්න බොහෝ දේවල් ඉතිරි කරනවා වැඩසටහන අවසානයේදී. මොකද ඔබ වගකීම් සහගත පුරවැසියෙක් නම් මේ රටේ අනාගතය සමෘද්ධිමත් කරන්න, මේ රට සම්පෝෂිත කරන්න, මේ රට ශාස්ත්‍රීය කිරීමේ වගකීම සමානම අපි හැමෝටම රටවැසියන් හැටියට තිබෙනවා. ඒක නිසා නිදහස පූර්ණව භුක්ති විඳින්න ඔබට තියෙන සිතැඟියාව වගේම ඒ වගකීම් සහගත කාර්යභාරයක් කරගන්න අපි කොයිතරම් දුරට හිතන්න ඕනද? ඒ සිතවිල්ලෙන් තමයි අනාගත ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පරිවර්තනය කරගන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ. අපේ પરම්පරාව තව අවුරුදු කීයද කියලා කියන්න අපිට බෑ. නමුත් අපි වෙනුවෙන් නොයසේනම් අපි නිසා ගොඩ නැගුණු දෙවෙනි પરම්පරාව ඉදිරියට අරගෙන යන්න ඕනි. දියුණු වෙච්ච රටක් ඇතුලේ ජයග්‍රහණ කරා යන්න පුළුවන් පිරිසක් නිර්මාණය කිරීමේ අරමුණින්. ඒක නිසා අප විශ්වාස කරනවා අද අපේ වැඩසටහන ඇතුලේ මේ නිදහස් ආමන්ත්‍රණ විශේෂ වැඩසටහන ඇතුලේ එවැනි දෙයක් සාකච්ඡා කරන්න අපිට හැකියාව ලැබුණා කියලා. ඒ වෙනුවෙන් අද අපේ වැඩසටහනට ආරාධනා කළපුවාම ඔබතුමාලාගේ වටිනා කාලය අපි වෙනුවෙන් විඩංගු කරලා මේ විශේෂ අවස්ථාවේ විශේෂ වැඩසටහනට සහභාගී වීම පිළිබඳව විශේෂයෙන්ම කෘතවේදීත්වය පළ කරනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ සංනිවේදන හා නිර්මාණාත්මක කලා අධ්‍යනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමන්ත හේරත් මහතා, ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ඉතිහාසය අධ්‍යනාංශයේ මහාචාර්ය අනුත්තරා දේවී විද්‍යාලංකාර මහත්මිය සහ මොරටු විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංගික හල්වතුරු මහත්මයා, ඔබ දෙදෙනාටම බෙහෙවින් ස්තුතියි. අපි අපේක්ෂිත රටක් නුදුරේදීම අත්විඳිමු, අත්දකිමු කියලා මම ඔබ සැමටම ස්තුතිවන්ත වෙනවා. ඒත් සමගින් අද වැඩසටහන සමාප්ත කරන්නට අපි සූදානම් වෙන්නේ පෙබරවාරි මාසේ 4 වෙනිදා. අද අපි නිදහස 78 වර්ෂයක් පූර්ණ වීම පිළිබඳව සාකච්ඡා කරනවා, කතා බහ කරනවා බොහොම අභිමාණයෙන්. රට නිදහසත් එක්ක යලි ඉපදුණු දවස හැටියට 48 පෙබරවාරි 4 වෙනිදා අපි සිහිපත් කරනකොට අද මේ අපේ මණ්ඩපයේ අපේ සභාවේ අද දිනේ උපන් දිනේ සමරන බොහොම ගෞරවනීය පුද්ගල චරිතයක්, පෞරුෂයක් හල්වතුරු මහාචාර්යතුමනි, සුබම උපන් දිනයක්. වයස කීයද කියලා අහන්න අවසර නැහැ අපිට. මේ නිදහස ලැබිලා තියෙන කාලේ තරම් නම් වයස නැතුව ඇති. කොහොමුණත් සුබම සුබ උපන් දිනයක් වේවා කියලා අපි සම්පූර්ණ කණ්ඩායම, සමස්ත කණ්ඩායම සුබපැතුම් එකතු කරනවා. හොඳයි. අපි මානසික වශයෙන් නිදහස් නොමැති නම්, ඒ වගේම අපි කනස්සල්ලෙන් සහ බීතියෙන් පසු වෙනවා නම්, අපගේ ආණ්ඩු ක්‍රමයේ කොයිතරම් ප්‍රජාතන්ත්‍රවාදී වුවත් අපි නිවහල් මිනිසුන් නොවන්නේ කියලා දාර්ශනික කියමනක් තියෙනවා. එහෙමනම් හිතන්න යලිත් නිදහස අපිට කොච්චර වැදගත්ද? ඒ නිදහස තුළ අපි වගකීම් සහගත පුද්ගලයන් පුරවැසියන් බවට පත්වීම රටේ පුද්ගල සංවර්ධනයටත් කොයිතරම් ආශිර්වාදයක් වෙනවද කියලා හිතන්න පෙළඹවීමක් අද වැඩසටහනෙන් අපි උපුට අරගෙන ආවේ. දිනන හෙටකට චින්තනාවලෝකනේ නිදහස් ආමන්ත්‍රණයේ මෙතකින් සමත් විසටහන තබන. ආයිබෝන්, සුබ රාත්‍රියක් ඔබට.